මම සුරංජිත් වර්ණකුල සූරිය. බුද්ධාගම නොදත් ජනයා වෙනුවෙන් මෙම ඉදිරිපත් කිරීම සරල මට්ටමින් පටන්ගෙන විද්‍යානුකූල විශ්ලේෂණයක් සහිතව ගැඹුරු ධර්මයන් දක්වා සාරාංශිතව ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙමි. මෙය එම දිගු දිගහැරීමේ පළමු කොටසයි. මෙහි අඩංගු කරුණු බුද්ධ ජයන්ති ත්‍රිපිටකය, රේණුකානේ චන්ද්‍රේවල විමල හිමිගේ අභිධර්මයේ මූලික කරුණු, ප්‍රොෆෙසර් ටින් මොන් රචිත අභිධර්මය යන ග්‍රන්ථයන් පරිහරණය කොට මා විසින් රචිත ස්වභාව ධර්මයේ සහ ජීවයේ යථාර්ථය බුදුන් වහන්සේ දේශනා කළ අභිධර්මය තුළින් විශ්ලේෂණය යන ග්‍රන්ථය මත පදනම් වේ. මා ඉදිරිපත් කරුණු සමග නොපැහැදී නම් බුද්ධ ජයන්ති ත්‍රිපිටකය පරිහරණය කරනමින් ඉල්ලමි. බුදුන් වහන්සේ ලෙස අප ආමන්ත්‍රණය කරන්නේ කාටද? බුදුන් වහන්සේ මිනිසෙකි. ಭಾರತ දේශයේ කිඹුල්වත්පුර ශාක්‍ය වංශික සුද්ධෝදන රජු සහ මහාමායා බිසවට දාව ක්‍රිස්තුපූර්ව 624 දී උපත ලැබ සිද්ධාර්ථ ගෞතම ලෙසින් නම් කරන ලද කුමරා 35 වන වියේදී බුදු බව ලැබ මුළු ලොවටම ශාස්ත්‍රූන් වන බුදුන් වහන්සේ විය. දුක්ඛ නැසීමේ මාර්ගය සොයා ගිහිගෙය අතහැර පැවිදි වී 6 අවුරුදු දුෂ්කර ක්‍රියාවෙන් පසු ස්ව අවබෝධයෙන් ක්‍රිස්තුපූර්ව 589 වෙසක් මස පුර 15ක දින බුද්ධත්වයට පැමිණිනි. බුදුන් වහන්සේ බුද්ධත්වය අනුමුණු කොට සසර තුල ගත කළ පෙර ජීවිතයන් පොදුවේ බෝධි සත්වයන් ලෙස බෞද්ධ සාහිත්‍යයේ සඳහන් වේ. බෝධිසත්වයන් සාරාසංඛ කල්ප ලක්ෂයක් එනම් අවුරුදු 1.6.46ක කාලයක් සසර තුල නොඑක් සත්වයන් ලෙස බුද්ධත්වය අරමුණු කොට උපත ලැබ පුරන ලද පාරමී ධර්මයන් සසරේ අවසන් ජීවිතයේදී බුද්ධත්වය ලැබීමට පෙළ ගැසුණි. බුදු දහම යනු කුමක්ද? බුදු දහම යනු බුදුන් වහන්සේ දේශනා කළ ධර්මයයි. කාලයත් සමග ථේරවාද, මහායාන සහ වජ්‍රයාන ලෙස බුදු දහමේ නිකායන් කීපයක් ඇතිවිය. සංස්කෘතික වෙනස්කම් සහ නිවන් මාර්ගයේ අර්ථ දැක්වීම වල වෙනස්කම් හේතුවෙන් එම නිකායන් ඇතිවිය. ථේරවාද නිකායේදී බුදුන් දේශනා කළ ධර්මය එලෙසම ආරක්ෂා කොට තිබේ. මහායාන නිකායේදී බෝධිසත්ව තනතුරට මුල් තැන දී තිබේ. මහායානයේ අන්තර් නිකායන් තුනක් ලෙස සෙන් නිකාය, සුද්ධ භූමි නිකාය සහ නිච්චරින් නිකාය සැලකේ. වජ්‍රයාන නිකායේදී තන්ත්‍ර මන්ත්‍ර තුලින් නිවන මඟට පැමිණීම ප්‍රමුඛ වේ. මහා සංඝ පරපුර විසින් බුදුන් වහන්සේ දේශනා කළ ධර්මය සංජායනයන් ලෙස පරායන කොට බුද්ධ පරිනිර්වාණයෙන් අවුරුදු 500ක් දක්වා මතකයේ ආරක්ෂා කරන ලදී. එලෙස රැකගත් ධර්මය ශ්‍රී ලංකාවේදී ත්‍රිපිටකය ලෙස ග්‍රන්ථාරූඪ කරන ලදී. සියලු සත්වයා දුකින් මුදවා උතුම් නිවන් සුවය පස කරවීමේ මාර්ගය පැහැදිලි කිරීමේ අරමුණින් බුදුන් වහන්සේ ස්වභාව ධර්මයේ සියල්ල සකස් වී ඇති 82ක් වූ පරමත්ත ධර්මයන් විස්තර කරන ලදී. බුදුන් වහන්සේ දේශනා කළ ධර්මය ත්‍රිපිටකය ලෙස කාණ්ඩ 3කට වෙන්කොට තිබේ. සූත්‍ර පිටකයේ බුදුන් වහන්සේ දේශනා කළ සම්මත දේශනාවන් අඩංගු වේ.
විනය පිටකයේ බුදුන් වහන්සේ නිවන් මඟට පැමිණීම සඳහා භික්ෂූන් හට නිර්දේශ කළ ජීවන රටාව අඩංගු වේ. අභිධර්ම පිටකයේ බුදුන් වහන්සේගේ නිරපේක්ෂ අවබෝධය අඩංගු වේ. අතීතයේදී වැඩි ප්‍රතිශතයක් භික්ෂූන් විනය සහ සූත්‍ර පිටකයන් ඇතුළත් ධර්මයන් ශ්‍රවණය කිරීමෙන් සහ පිළිපැදීමෙන් නිවන් මඟට පැමිණි. විනය පිටකයේ සහ සූත්‍ර පිටකයේ සඳහන් ධර්මයන් අභිධර්මයේ නිරපේක්ෂ ධර්මයන් සමග සැසඳෙන බව සඳහන් කළ යුතු වේ. පරමත්ත ධර්මයන් යනු කුමක්ද? තවදුරටත් විභේදනය කළ නොහැකි දෙයක් හෝ කුඩාම ඒකකයක් පරමත්ත ධර්මයක් ලෙස හැඳින්වේ. විශ්වයේ සෑම දෙයක්ම පරමත්ත ධර්මයන්ගෙන් සැදී පවතී. විද්‍යාවේදී සෑම දෙයක්ම සැදී කුඩාම ප්‍රාථමික අංශු පරමත්ත ධර්මයන් ලෙස සැලකේ. කුඩාම ප්‍රාථමික අංශු තුනක් විද්‍යාව තුළ හඳුන්වා තිබේ. ඒවා නම් ක්වෝක්ස්, ලෙප්ටෝන්ස් සහ බෝසෝන්ස් වේ. ඒවා ප්‍රමාණයක් නොමැති ලක්ෂයක්ව පවතින සුවිශේෂී කැරකවීමක් සහිත අංශු වේ. විද්‍යාවට අනුව විශ්වයේ පවතින සෑම දෙයක්ම ශක්තීන් වශයෙන් පවතී. ආසන්න වශයෙන් 95ක් පමණ වූ විශ්වයේ ශක්තීන් දැනට හඳුනා ගැනීමට නොහැකි බව විද්‍යාඥයන්ගේ මතය වේ. ශක්ති සංස්ථිති නියමයට අනුව ශක්තිය විනාශ කළ නොහැකි වේ. ඉහත සඳහන් ප්‍රාථමික අංශුවට අමතරව අන් කිසිම පරමත්ත ධර්මයක් විද්‍යාව තුළ සඳහන් නොවේ. එම නිසා විද්‍යාව තුළ චිත්ත පරමත්ත ධර්මය වැනි මානසික ශක්ති ක්ෂේත්‍රයක් පිළිබඳව අදහසක් නොපවතී. බුදු දහමට අනුව විශ්වයේ සෑම දෙයක්ම 82ක් වූ පරමත්ත ධර්මයන්. එනම් රූප පරමත්ත ධර්මයන් 28කින් සහ නාම පරමත්ත ධර්මයන් 54කින් සමන්විත වේ. රූප පරමත්ත ධර්මයන් 28 භෞතික ශක්ති ක්ෂේත්‍රයන් වන පඨවි ධාතුව, ආපෝ ධාතුව, තේජෝ ධාතුව සහ වායු ධාතුව යන මහා භූත හතර සහ ඒවායේ විශේෂ ලක්ෂණයන් වුණු උපාදාය රූප 24කින් සමන්විත වේ. විද්‍යාවේ සඳහන් ප්‍රාථමික අංශු සතු සුවිශේෂී දෝලනය මෙන් පඨවි, ආපෝ, තේජෝ සහ වායෝ යන රූප පරමත්ත ධර්මයන්ද උපාද තිති භංග ලෙස නැවත නැවතත් චක්‍රයක්සේ තප්පරයට චක්‍ර බින 58ක වේගයෙන් හටගනී. චක්‍රයක්සේ හට ගැනීමට අමතරව පඨවි ධාතුව තුළ තද සහ මෘදු ගතිය පවතී. ආපෝ ධාතුව තුළ ඇලෙන ගතිය පවතී. තේජෝ ධාතුව තුළ උණුසුම සහ සිසිලස පවතී. වායු ධාතුව තුළ දැරීම සහ පීඩනය පවතී. මාගේ උපකල්පනයට අනුව පරමාණු වල පවතින ප්‍රෝටෝනයන් පඨවි, ආපෝ සහ තේජෝ ධාතු වල සංයෝජනයෙන් සකස් වූ රූප කලාප වේ. ඉලෙක්ට්‍රෝනයන් ආපෝ, තේජෝ සහ වායෝ ධාතු වල සංයෝජනයෙන් සකස් වූ රූප කලාප වේ. නියුට්‍රෝනයන් පඨවි,
ආපෝ තේජෝ සහ වායෝ ධාතු වල සංයෝජනයෙන් සකස් වූ රූප කලාප වේ. ආලෝකය තේජෝ සහ වායෝ ධාතු වල සංයෝජනයෙන් සකස් වූ රූප කලාප වේ. උපාදාය රූප මහ භූතයන්ගේ විශේෂ ලක්ෂණයන් වන බැවින් ඒවා සෑම විටම මහ භූතයන් සමග සංයෝජන වී උපාදාය රූපයන්ට ආවේනික වූ ලක්ෂණයක් රූප කලාපවල පවතී. නාම පරමත්ත ධර්මයන් 54 මානසික ශක්ති ක්ෂේත්‍රයක් වන චිත්ත පරමත්තය සහ චිත්ත පරමත්තයේ විශේෂ ලක්ෂණයන් වන චෛතසික 50ක් සහ නිබ්බාන ධාතුවෙන් සමන්විත වේ. විද්‍යාවේ සඳහන් ප්‍රාථමික අංශ සතු සුවිශේෂී දෝලනයමින් චිත්ත පරමත්ත ධර්මයේද උපාද තීති භංග ලෙස නැවත නැවතක් චක්‍රයක්සේ තප්පරයට චක්‍ර ටින එකක වේගයෙන් හටගනී. චක්‍රයක්සේ හට ගැනීමට අමතරව මානසික ශක්ති ක්ෂේත්‍රයක් වන චිත්තය තුළ කිසිම ගුණයක් නොපවතී. පහත සඳහන් ලෙස චිත්තයේ විශේෂණ ලක්ෂණ හටගනී. චෛතසිකයන් චිත්ත පරමත්තය සමග එකට හටගෙන එකට නිරුද්ධ වේ. චෛතසිකයන් චිත්ත පරමත්තය සමග එකම වස්තු ධර්මය මත එකම මානසික වස්තුව වෙත ආරම්භණය වේ. නිබ්බාන ධාතුව චිත්ත පරමත්තය සමග එකට හටගෙන එකට නිරුද්ධ වේ. නිබ්බාතුව චෛතසිකයන් සහ මානසික වස්තුන් හෝ ප්‍රසාදයන් සමග සම්බන්ධ නොවේ. නිර්වාණයේදී නිබ්බාන ධාතුව චිත්තේ මානසික වස්තුව බවට පත්වේ. එම නිසා බුදු දහමේදී මානසික ක්‍රියාවන් චිත්තේ මානසික ශක්ති ශ්‍රේත්‍යයක් ලෙස හඳුන්වා තිබේ. පස් ගල් ගස් ජලය වාතය බැක්ටීරියා සහ වෛරස් යන ජීවිතයකින් තොර සියල්ලම රූප පරමත්ත ධර්මයන්ගේ සංයෝජනයෙන් පමණක් සකස් වී තිබේ. පදාර්ථයන් ජීව රසායන ක්‍රියාවලියන් DNA දාමයන් යනාදිය රූප පරමත්ත ධර්මයන්ගේ සංයෝජනයෙන් සිදු වුවද සසර දුකින් මිදීමේ මාර්ගය අරමුණු කොට දේශනා කළ බුදුදහම තුළ එවැනි දැනුම අනවශ්‍ය බැවින් විශේෂ සඳහනක් නොපවතී. විද්‍යාවේ අවබෝධයට අනුව සෑම භෞතික ශක්ති ක්ෂේත්‍රයක්ම සැම විටම ස්කන්ධයක් සමග පවතී. අයින්ස්ටයින්ගේ සමීකරණයට කදිම උදාහරණයක් වේ. භෞතික ශක්ති ක්ෂේත්‍රයන් වන රූප පරමත්ත ධර්මයන්ගේ විනාශයක් හෝ වෙනසක් සිදුවිය නොහැකි වුවද ඒවායින් සකස් වූ පදාර්ථයන්ගේ සකස්වීම් වල වෙනසක් හෝ පරිවර්තනයක් සිදුවිය හැකි වේ. අජීවී වස්තුන්ගේ පැවැත්ම සහ වෙනස්වීම පරිසරය අනුව සකස් වන උත්තුජ රූප සහ පවතින පෝෂ්‍ය ද්‍රව්‍ය මත සකස් වන ආහාරජ රූප යන රූප පරමත්ත ධර්මයන්ගේ සිදුවන වෙනස්වීම් සහ සකස්වීම මත බලපවත්වයි. කොඳුනාරටයක් සහිත සතුන් කොඳුනාරටයක් රහිත සතුන් නිරී උපදලත සත්වයන් භූතයන් ප්‍රේතයන් යක්ෂයන් මිනිසුන් දෙවියන් සහ බ්‍රහ්මයන් යනාදී සියලු සත්වයන් චිත්‍රය ප්‍රමුඛ නාම පරමත්ත ධර්මයේ මානසික ශක්ති ක්ෂේත්‍රය සමග රූප පරමත්ත ධර්මයන්ගේ භෞතික ශක්ති ක්ෂේත්‍රයන්ගේ පැටලවීමෙන් සකස් වේ. එනම් සත්වයෙක් යනු නාම රූප සංයෝජනයකි. සත්වයාගේ සිහිය සිතීම යන මානසික ක්‍රියාවන් සිදු කරන චිත්තය සැම විටම නොනැසී ඒකීය මානසික ශක්ති ක්ෂේත්‍රයක් සේ පවතී.
ශක්තියන්ගේ පොදු ලක්ෂණයක් ලෙස මානසික ශක්ති ක්ෂේත්‍රය සෑම විටම මානසික වස්තුවක් සමග ආරම්භණය වී පවතී. මානසික ශක්තියේ ලක්ෂණය චෛතසික පරමත්තයන් චිත්ත පරමත්තයේ ආරම්භණය වූ වස්තුව මත හොඳ නරක සහ උදාසීන ගතිගුණ ආරෝපණය කරනු ලැබේ. බුදුන් වහන්සේ පාටක් ගඳක් වසක් නොමැති නිසල නිහඬ පිරිසුදු ජලයට චිත්ත පරමත්තය උපමා කරන ලදී. චෛතසිකයන් එම පිරිසුදු ජලයට පාටක් ගඳක් වසක් චලනයක් හඬක් එකතු කරන සාධකයක් ලෙස උපවාහකින් විස්තර කරන ලදී. චෛතසිකයන්ගේ මෙම බලපෑම චිත්ත පරමත්තයේ මානසිකයේ සිදුවේ. චිත්ත පරමත්තයේ ඒකීය මානසික ශක්ති ක්ෂේත්‍රය විනාශ කළ නොහැක්කක් වීම මානසික බලය ඉදිරියටත් පැවතීමට හේතුව වේ. චෛතසිකයන් නිසා සකස් වන කෙලෙස් වලින් මතුවන මානසික වස්තුවක් මරණ මොහොතේදී චිත්තයේ මානසික වස්තුවක් බවට පත්වේ. මානසික වස්තුවක් සහිත එම චිත්තය මරණින් මතු ඕනෑම සත්වයක් ලෙස පැවැත්මට රූප පරමත්ත ධර්මයන් සමග සංයෝජනය විය යුතු වේ. එනමුදු රූප වේදනා සංඥා සංකාරා සහ විඥාන යන පංච උපාදාන ස්කන්ධයන් නිරුද්ධ කොට නිවන් අවබෝධ කළ විට මරණ මොහොතේදී නිබ්බාන ධාතුව මානසික වස්තුව කරගන්නා බැව් තවදුරටත් සත්වයෙක් ලෙස උපත නොලබයි. සත්වයෙක්ගේ පැවැත්මට අවශ්‍ය රූප පරමත්ත ධර්මයන් මානසික ශක්ති ක්ෂේත්‍රයට අනුව චිත්ත රූපද ඔස්සේද අතීත ක්‍රියාමත කම්මජ රූප ඔස්සේද පරිසරය අනුව උත්තුද රූප ඔස්සේද පවතින පෝෂ්‍ය ද්‍රව්‍ය මත ආහාරජ රූප ඔස්සේද සකස් වේ. පරමත්ත ධර්මයන් ගැන ඉහතදී සිතු කළ හැඳින්වීම මෙම රූප රාමුව තුළ සාරාංශගත කොට තිබේ. රාමුවේ දක්වා ඇති පරිදි ලෝකයේ සියල්ලම මානසික ශක්තිය වන නාම සහ භෞතික ශක්තියින් වන රූපයන්ගෙන් සැදී පවතී. රූප පරමත්තයන් 28ක් පවතී. තත්පරයට චක්‍ර බිලියන 58ක් ලෙස නැවතත් නොකඩවා පවතින භෞතික ශක්ති ක්ෂේත්‍රයක් ලෙස පඨවි ආපෝ තේජෝ සහ වායු යන භූත හතර ප්‍රමුඛව පවතී. මහා භූතයන්ගෙන් සැදි රූප කලාපවල විශේෂිත ලක්ෂණයන් උපාදාය රූප 24ක් ලෙස පවතී. ඒවා නම් චක්කු ප්‍රසාද දැකීමට උපකාර වන ලක්ෂණයකි. සෝත ප්‍රසාද ඇසීමට උපකාර වන ලක්ෂණයකි. ගාන ප්‍රසාද ග්‍රහණයට උපකාර වන ලක්ෂණයකි. ජිහ්වා ප්‍රසාදය රස විඳීමට උපකාර වන ලක්ෂණයකි. කාය ප්‍රසාද දැනීමට උපකාර වන ලක්ෂණයකි. වර්ණය පාට ඇති කරන ද්විතීයික ලක්ෂණයකි. ශබ්දය හඬ ඇති කරන ද්විතීයික ලක්ෂණයකි. ගන්ධය ගන්ධ සුවඳ ඇති කරන ද්විතීයික ලක්ෂණයකි. රසය රස ඇති කරන ද්විතීයික ලක්ෂණයකි. ස්ත්‍රී භාවය ස්ත්‍රීත්වය ඇති කරන ලක්ෂණයකි. පුරුෂ භාවය පුරුෂත්වය ඇති කරන ලක්ෂණයකි. හෘදය වස්තු චිත්තේ තාවකාලික රැඳීමට උපකාර වන ලක්ෂණයකි. ජීවිත රූපය කර්මජ රූපයන්ගේ බලපෑම ප්‍රචාරණය කරන ලක්ෂණයකි. ඕජාව පෝෂණ ගුණය ඇති කරන ලක්ෂණයකි. පරිච්ඡේද රූපය භූත රූපයන් සහ රූප කලාපතර අවකාශයට හේතු වන ලක්ෂණයකි. කාය විඤ්ඤාප්තිය මුද්‍රා සංවේදනයට උපකාර වන ලක්ෂණයකි. වචී විඤ්ඤාප්තිය වාග් සංවේදනයට උපකාර වන ලක්ෂණයකි. රූපස්ස ලහුතා සහැල්ලු බව ඇති කරන ලක්ෂණයකි. රූපස්ස මුදිතා
තදගතිය නැති රූපස්ස කම්මන්තා දුඩතාවට විරුද්ධ වන ලක්ෂණයකි. උපචය රූපය හට ගැනීම පෙන්වන ලක්ෂණයකි. සන්තති රූපය අකණ්ඩතාවය පෙන්වන ලක්ෂණයකි. ජරාත රූපය දිරාපත්වීම පෙන්වන ලක්ෂණයකි. අනිච්චතා රූපය විසිරීම අනිත්‍ය පෙන්වන ලක්ෂණයකි. නාම පරමත්ත ධර්මයන් 54ක් වී තප්‍රයට චක්‍ර ට්‍රිලියනයක් ලෙස නැවත නැවතත් හටගන්නා චිත්ත පරමත්වය නාමයේ ප්‍රමුඛ පරමත්වය වේ. 52ක් වූ චෛතසික සහ නිද්‍රාගත නිබ්බාන ධාතුව චිත්‍රයේ ලක්ෂණයන් ලෙස අවස්ථානුකූලව සම්බන්ධ වේ. නිබ්බාන ධාතුව මානසික ශක්තියේ අසංකත වූ ලක්ෂණයකි. එනම් ඛණ්ඩනය කළ නොහැකි මානසික වස්තුවකි. 52ක් වූ චෛතසිකයන් ඒවායේ කර්තව්‍යයන්ට අනුව කොටස් 4කට වෙන්කොට තිබේ. සර්ව චිත්ත සාධාරණ චෛතසික 7. මෙම චෛතසික සෑම සිතක් හටගනී. පකීර්ණක චෛතසික 6. මෙම චෛතසික සිත්වල ගුණයන් අනුව අහේතුක අකුසල සහ කුසල සිත් සමග සම්බන්ධ වේ. අශෝභන චෛතසික 14. අකුසල සිත් සමග පමණක් සම්බන්ධ වේ. ශෝභන චෛතසික 25. කුසල සිත් සමග පමණක් සම්බන්ධ වේ. සර්වචිත්ත සාධාරණ චෛතසික 7 නම් පස්ස සිත් නැත්නම් ස්පර්ශය අරමුණට සැපෙන ගතිය, වේදනාව අරමුණ වින්දනය කරන ගතිය, සංඥාව අරමුණ සටහන් කරගන්නා ක්‍රමය, චේතනාව අවධාරණය, ඒකාග්‍රතාව සිත අරමුණෙහි පිහිටවන ගතිය, ජීවිතේන්ද්‍රිය සිත පවත්වන සහ කරවන ගතිය, මානසිකාරය අරමුණට හිත යොදවන ගතිය. පකීර්ණක චෛතසික 6 නම් විතක්ක අරමුණෙහි සිත නැගී යන ස්වභාවය, විචාරය අරමුණෙහි පැතිරෙන ගතිය, අදිමොක්ක විනිශ්චය කරගන්නා ගතිය, වීරය අරමුණට යෑමේ හැකි බව, ප්‍රීතිය සිත පැහැදී යන ස්වභාවය, ඡන්දය උවමනා කරන ගතිය. අශෝභන චෛතසික 14 නම් මෝහය සැබෑ තත්වය වසන ස්වභාවය, අහිරිකය පාපයට අකමැති නොවන ස්වභාවය, අනෝත්තප්ප පාපය ගැන බියක් නොදැනීම, උද්දච්චය අරමුණෙහි නොපිහිටන ගතිය, ලෝභය අරමුණේ ඇලෙන ගතිය, දිට්ඨිය වරදවා පිළිගන්නා ගතිය, මානය තමන්ම මැනගන්නා ගතිය, දෝෂය කැමැති නැති ගතිය, ඊර්ෂ්‍යාව අනෙකුගේ සැප නොවිසන ගතිය, මච්චරිය තමා පමණක් භුක්ති විඳීම, කුක්කුච්ච පසුතැවීම, තීනය අලසකම, මිද්දය මන්දෝහිතී බව, විචිකිච්ඡාව ධර්මයන් පිළිබඳ සැක කරන ගතිය. සෝබන චෛතසික 25 නම් සද්ධාව තුනුරුවන අදහන සත්‍ය පිළිගන්නා ගතිය, සතිය කුසලට සිත යොමු කරන ගතිය, හිරි අකුසලය පිළිකුල් කරන ගතිය, ඔත්තප්ප අකුසලයට බියවන ගතිය, අලෝභය ආශාවට නොඇලෙන ගතිය, අදෝෂය අරමුණෙහි සිත නොගැටෙන ගතිය, තත්ත්‍ර මජ්ජත්තා වේගෙන් අඩු වැඩි නොකර සමව පවත්වන ගතිය. පස්සද්ධි චෛතසික සහ චිත්තද රූපවල සංසුන් ගතිය, චිත්ත පස්සති සිතෙහි සංසුන් ගතිය, කාය ලහුතා චෛතසිකයන්ගේ සැහැල්ලු බව, චිත්ත ලහුතා සිතෙහි ඇති සැහැල්ලු බව, කාය මුදිතා චෛතසිකයන්ගේ මෘදු බව, චිත්ත මුදිතා සිතෙහි මෘදු බව, කාය කම්මඤ්ඤතා චෛතසිකයන්ගේ කර්මඤ්ඤ බව, චිත්ත කම්මඤ්ඤතා සිතෙහි කර්මඤ්ඤ බව, කාය පාගුඤ්ඤතා චෛතසිකයන්ගේ නොසැලෙන බව, චිත්ත පාගුඤ්ඤතා
සිතේ කාය උජ්ජුතතා චෛතසිකයන්ගේ නිවැරදි ක්‍රියාවට හුරු බව. චිත්ත උච්චුකතා සිතේ ඇති නිවැරදි ක්‍රියාවට හුරු බව. සම්මා වාචා වචනේ සංවර බව. සම්මා කම්මන්තා ක්‍රියාවේ සංවර බව. සම්මා ආජීව නිවැරදිව ජීවත්වීම. කරුණා අනුන්ට දුකක් වෙනවාට අකමැති බව. මුදිතා අනුන්ගේ සැපේ ගැන සතුටු වන ස්වභාවය. ප්‍රඥා ගැඹුරු ලෙස මනා අවබෝධය අමෝහය. චෛතසිකයන් පරමත්ත ධර්මයන් ලෙස හැඳින්වීම නිවැරදිද? මෙම කරුණ විශ්ලේෂණය සඳහා සම්මතයේ භාවිතා වන මේෂය යන වචනය සලකා බලමු. ඇන සහ මූට්ටු ගලවා කකුල් හතර ඉවත් කොට මේසලෑලි සමග එකට ගොඩකසා තැබූ විට මේසයක සියලුම කොටස් එහි තිබුණද එයට තවදුරටත් මේසයක් යැයි කියනු නොලැබේ. එනම් මේසය යන්න සම්මතයක් පමණි. පරමත්ත ධර්මයක් නොවන්නේය. එනම් යමක් සම්මතයෙන් හැඳුන්වූ විට එහි අර්ථයන් විභේදනය ධාතු දොරහන් වේ. චෛතසික පරමත්ත ධර්මයන් නිරූපණය කරන වීර්ය සහ ලෝභය යන වචන දෙක සලකා බලමු. මෙම වචන දෙකේ අර්ථය තවදුරටත් විභේදනය කළ නොහැකි වේ. කළ හැක්කේ විශේෂණයක් එකතු කිරීම පමණි. එහි අභිධර්ම පිටකයේ අඩංගු ධර්මයන් පරමත්ත ධර්මයන්ට අනුව දේශනා කළ නිරපේක්ෂ ධර්මයන් වේ. එසේ වුවද මහා කාරුණික බුදුන් වහන්සේ සම්මතයෙන් දේශනා කළ සූත්‍ර පිටක ධර්මයේ අර්ථයන් පරමත්ත ධර්මයන් උණුවන ලෙස දේශනා කරන ලදී. චිත්ත පරමත්වය සමග චෛතසික පරමත්වයන්ගේ සංයෝජනයෙන් සහ නිබ්බාන ධාතුවේ දුරත්ව සහභාගීත්වයෙන් හටගන්නා සිත පහත සඳහන් නීතිවලට අනුකූල වේ. සිත වර්තමානයේ පමණක් සක්‍රිය පවතී. සිත එකතු වීමකින් තොරව ඒකීය ධර්මයක් ලෙස පවතී. චිත්තයේ ක්‍රියාකාරීත්වය චිත්තය සමග සම්බන්ධ වූ මානසික වස්තුවක් මත සැම විටම රඳා පවතී. සත් පැවැත්ම සත්වයාගේ මනස මත රඳා පවතින බව ධම්මපදයේ සඳහන් පහත පාලි ගාථාවෙන් නිරූපණය වේ. චිත්තේන නියතෝ ලෝකෝ චිත්තේන පරිකස්සති චිත්තස්ස ඒක ධම්මස්ස සබ්බේ බේව වසම අනවගු. මෙම පද්‍යයේ තේරුම වන්නේ මනස විසින් ලෝකය හසුරුවයි. මනස නිසා ලෝකයාට කරදර දුක්කම් කටුළු ඇති කරයි. ලෝකයේ ඇති එකම අනන්‍ය වූ දෙය මනසයි. සෑම දෙයක්ම තම ග්‍රහණයේ තබාගෙන මනස සසර මග සකසයි. විද්‍යාවේදී මනස සිත මොළයේ ක්‍රියාකාරීත්වයක් ලෙස සලකයි. එනමුදු ශක්ති සංස්ථිති නියමයට අනුව මෙසේ ක්‍රියාකාරීත්වය සත්වයාගේ මරණයත් සමග අතුරුදහන් විය නොහැකි වේ. බුදු දහමට අනුව සත්වයාගේ වත්තු ධාතු පිරිසිදු ලේතු ධාතුවක් මත සහ අවත්තු ධාතු මහා භූතයන් සමග සංයෝජනය වී පවත්වා උපාදාය රූපයක් වන ජීවිත රූපය මත හටගනී. සිත ලේ ධාතුව මත නිදහස්ව ලේ ගමනේ බලපෑමකින් තොරව ශරීරයේ නොයෙක් ස්ථානවල අවස්ථානුකූලව හටගනී. ලේ ධාතුව සමග චිත්තයේ ඇති මෙම ඇමුණුම ස්නායුවල ක්‍රියාකාරීත්වය පිළිබඳ අදහසක් දක්වයි. ධම්මපදයේ සඳහන් පහත පාලි ගාථාවෙන් මෙම අදහස නිරූපණය වේ. දුරං ගමන් ඒක චරං අසරීරං ගුහාසයන් යේ චිත්තං සංඤ මිස්සත්ති මොක්ඛන්ති මාර බන්ධනං. මෙහි තේරුම වන්නේ දුර ගමන් යන තනිව හැසිරෙන ශරීරයක් නොමැතිව ගුහාවක වැතිරෙන මෙම මනසින් යමෙක් නිදහස් වේද එවිට ඔහු මාරයාගේ බන්ධනයෙන් මිදී ඉපිදී
මැරෙන සසර දුකින් මිදින්නේය. චිත්ත පරමත්තය හෙවත් මානසික ශක්තියට චෛතසිකයන්ගෙන් ඇති බලපෑම. චෛතසිකයන් චිත්තයේ මානසික වස්තුව ඔස්සේ ක්‍රියාකාරී මනසට එනම් සිතට හොඳ නරක සහ උදාසීන ලක්ෂණයන් ආරෝපණය කර නොයෙක් වර්ගයේ සිත් ඇති කරයි. බලවත් උදාසීන සහ දුර්වල වශයෙන් චෛතසිකයක් තුළ සිදුවිය හැකි වෙනස්කම් සැලකූ විට චෛතසිකයන් 26ක් පමණක් සහභාගී වන සිතක ට්‍රිලියන 2.5ක පමණ විවිධත්වයක් තිබිය හැකි වේ. එනමුදු මහා කාරුණික බුදුන් වහන්සේ බුදු ජනයාගේ පහසුව සඳහා චිත්තයේ සියලු විවිධත්වයන් සීලය ජීවත් වන තලය ලෝකී තත්ත්වයේ මූල හේතු බලපෑම සහ දැනුමත්කම අනුව කෙටියෙන් සිත් 89කට සාරාංශ ලෙස දක්වා තිබේ. චිත්තය සහ මනසේ ක්‍රියාකාරීත්වය අතර සම්බන්ධතාවය. සිත් ට්‍රිලියනයක් තප්පරයක් තුළ හටගත්තද සත්වයා ඉතා සුළු සිත් ප්‍රමාණයක් පිළිබඳව දැනුවත් විය. අප මනසේ දැනුවත් වූ ක්‍රියාවන් මෙම සුළු සිත් ප්‍රමාණය ඔස්සේ සිදුවේ. යමෙකු හට භෞතික වස්තුවක් කෙරෙහි ඇලීමක් ඇතිවීමට එම භෞතික වස්තුවේ මානසික රාමුව මානසික වස්තුව සමග සම්බන්ධ විය යුතුවේ. මෙම අන්තර් සම්බන්ධතාවය සඳහා වස්තුවේ භෞතික ක්ෂේත්‍රය සහ මානසික ශක්ති ක්ෂේත්‍රය අතර ඇමිනීමක් සිදුවිය යුතු වේ. භෞතික ශක්තියේ උත්පාද තිති භංග යන චක්‍රය මානසික ශක්තියේ උත්පාද තිති භංග චක්‍රයට වඩා 17 වාරයක් දීර්ඝ වේ. එම නිසා රූපී සම්පූර්ණ සංවේදනය සඳහා චිත්තයේ උත්පාද තිති භංග චක්‍ර 17ක් රූපය සමග එක දිගට සම්බන්ධ විය යුතු වේ. මෙම චක්‍ර 17ක් දිග චිත්තජාමයේ චිත්ත වීතියක් ලෙස හැඳින්වේ. එනම් සත්වයේ නාමය සහ සංවේදන රූපයක් අතර පැටලවීම සිදුවන තප්පරයක කාලයක් තුළ චිත්ත වීති බිලියන 58ක් හටගත හැකි වේ. චලන යන වස්තුවක අපේ දැක්ම තප්පරයකට උකහා ගත හැකි නිශ්චල රූපරාමු 15 සිට 29 දක්වා වූ ප්‍රමාණයක් මත රඳා පවතී. තප්පරයක් තුළ වන චලනය හඳුනා ගැනීමට රූපරාමු 29ක් අවශ්‍යයි අනුමාන කළ විට එක රූපරාමුවක් අවශෝෂණය සඳහා චිත්ත වීති බිලියන 2ක් අවශ්‍ය වේ. විද්‍යාත්මක පරීක්ෂණයන්ගෙන් චිත්තය පිළිබඳව නිරීක්ෂණය කිරීමට නොහැකි බව මෙයින් පැහැදිලි වේ. සත්වයාගේ සංවේදී හැකියාවන් විවිධ වේ. උකුස්සෙකුට කිලෝමීටරයක පමණ උසක සිට මීයකු දැකිය හැකි වේ. බල්ලෙකුට ඉවකොට ඉතා කුඩා අංශයෙන් අපරාධකරුවෙක් සොයාගත හැකි වේ. මෙම හැකියාවන්ගේ වෙනස එක රූපරාමුවක් අවශෝෂණය සඳහා අවශ්‍ය වන චිත්ත වීති අනුව වෙනස් වේ. චිත්ත වීතියකදී මනස තුළ හටගත හැකි ක්‍රියාවන් පහතින් දැක්වේ. හැඟීම සිහියෙන් සිටනා විට හැඟීම ඇතිවිය හැකි වේ. පංචේන්ද්‍රියක් තුළින් සංවේදනයට ගන්නා සංවේදී වස්තුවක් මත හෝ මනසින් ආරම්මණයට ගන්නා මානසික වස්තුවක් මත හැඟීමක් හටගනී. හැඟීම් තුළින් ඵලයක් ලෙස සිතුවිල්ලක් හට නොගනී. හැඟීම මත ක්‍රියාත්මක වන තුරු ඒ හැඟීමක් ලෙස පමණක් පවතී. මානසික වස්තුව මත හටගන්නා මූල හේතුන් මත පමණක් සිතුවිලි හටගනී. එම නිසා හැඟීම් ඇතිවීම මූලයන් රහිත අහේතුක සිත් නිසා සිදුවේ. සිතීම මානසික වස්තුවක් මත හටගත්තා වූ ලෝභ, දෝෂ, මෝහ, අලෝභ, අදෝෂ සහ අමෝහ යන මූල හේතුන්ට අනුව සිතීමක් ක්‍රියාත්මක වේ. එම නිසා සිතීම මූලයන් සහේතුක සිත් නිසා සිදුවේ. සිතීමේ ප්‍රතිඵලයක් ලෙස සිතුවිල්ලක් ඇතිවේ. ප්‍රබලතාවය අනුව එම සිතුවිල්ල කර්ම බීජයක් ලෙස විඥාන ධාතුව ඔස්සේ චිත්තදාමය සමග පැටලෙයි. සිතුවිල්ල චිත්තයක පැවැත්ම වර්තමානයට පමණක් වළංගු වේ. ශක්තියක් ලෙස පවතින චිත්ත පරමත්තේ අතීතයක් හෝ අනාගතයක් නොමැති වේ. වර්තමානයක් පමණක් පවතී.
එනමුදු විමර්ශනයට ලක් කළ හැකි සිතුවිලි වලට සහ කර්ම බීජ වලට චිත්තයෙන් චෛතසිකයන්ගේ ආරෝපණයෙන් යුත් අතීතයක් සහ අනාගතයක් පවතින්නේ. මෙම සිතුවිලි සහ කර්ම බීජ චිත්තයේ මානසික වස්තුව ලෙස හටගත් විට සෙවණැලිසේ සිතුවිල්ල සමග පවතින චෛතසිකයන් සිත් ලෙස සංවේදනය වී. පටලැවීම මනස මුල්කටගෙන මනසින් කයෙන් සහ වචනයෙන් සිදු කරන ක්‍රියාවන්හි ඵලයන් ලෙස සකස් වන සිතුවිලි තදාලම්බන සිත් ඇසුරෙන් කර්ම බීජයන් ලෙස තින චිත්තදාමය තුළ විඥාන ධාතුව ඔස්සේ තැන්පත් කෙරේ. භාවනාව කාමුක ඇලීම් වලින් තොරව යෝනිසෝ මනස්කාරයෙන් සහ ඒකාග්‍රතාවෙන් තම අරමුණ භාවනා නිමිත්තකට යොමු කිරීමට පුහුණුවීම භාවනාව වේ. බුදුදහමේදී පරමත්ත ධර්මයන්ගේ අවබෝධය භාවනාවේ ප්‍රධාන අරමුණ වේ. එනම් අනිත්‍ය දුක්ඛ සහ අනාත්ම යන ත්‍රිලක්ෂණය භාවනාවෙන් ප්‍රත්‍යක්ෂ කොට සංසාර ගමනින් එතර වී සදාතනික නිවන් සෝය ලැබීමයි. එනමුදු භාවනාවේ ප්‍රතිඵලයේ සිදු කරන්නා වූ භාවනාව සහ භාවනා නිමිත්ත අනුව වෙනස් වේ. මතක් කිරීම. අපි වස්තුවක් හෝ සිතුවිල්ලක් පිළිබඳ අවධානයෙන් මනස්කාර කරන විට මනස එය කෙරෙහි තීව්‍ර වී එහි පසුබිම විවර කරේ. මෙහිදී අහේතුක සිත්හි ක්‍රියාකාරීත්වය ප්‍රමුඛ වේ. සිහින දැකීම මාගේ තේරුම් ගැනීමට අනුව සිහින දැකීම අතීත සිතුවිල්ලක් මත හැඟීම් වලින් පරිණත වීමෙන් අසම්පූර්ණ නින්දක් තුළ සිදුවන මානසික තත්ත්වයක් හේතුවෙන් අනුශය වශයෙන් රැස් කළ චෛතසිකයන් සහ සුකුමාර රූපවල උද්දීපනයෙන් නොදැනුවත්ම සිදුවන ක්‍රියාවලියකි. සංවේදී වස්තුන්ගේ හෝ පංචේන්ද්‍රයන්ගේ ඍජු සම්බන්ධතාවයක් නොමැතිය. හේයින් ඉතා සුළු වීති ගණනක් තුළ මුළු සිහිනයක්ම දැකිය හැකි වේ. මාගේම අත්දැකීම් අනුව පෑ ගණනක අත්දැකීමක් හෝ ක්‍රියාවක් තත්පර ගණනක සිහිනයකින් දැකිය හැකි වේ. සෑම සිතක්ම අඩුම තරමේ පහත කර්තව්‍යයන් 14න් එකක් සිදු කරන්නේය. නැවත උත්පත්තිය සිදු කරන අතීත ජීවිතය ඇසුරින් වර්තමාන ජීවිතය සකසන පස්තිසන්ධි ක්‍රියාව පටිසන්ධිකිච්ච ජීනර ධාරාව සකස අඛණ්ඩව ජීවිතයේ මරණය දක්වා පැවැත්වීම සිදු කරන භවාංග සිතේ ක්‍රියාව භවාංගකිච්ච සංවේදී වස්තුව සිහියෙන් අල්ලා ගන්නා හෝ දැනගන්නා ආවර්ජන සිතේ ක්‍රියාව ආවර්ජන කිච්ච රූපයක් දකින සිතේ ක්‍රියාව දස්සන කිච්ච ශබ්දයක් අසන සිතේ ක්‍රියාව සවන කිච්ච ගන්ධයක් ආග්‍රහණය කළ සිතේ ක්‍රියාව ගාන කිච්ච බොජුනක් රස විඳින සිතේ ක්‍රියාව සායන කිච්ච යමක් ස්පර්ශ කරන සිතේ ක්‍රියාව පුස්න කිච්ච අරමුණක් ග්‍රහණය කරන අල්ලා ගන්නා පිළිගන්නා සම්පටිච්ඡන සිතේ ක්‍රියාව සම්පටිච්ඡන කිච්ච අරමුණක් සොයා බලන සිතේ සංකීර්ණ සිතේ ක්‍රියාව සංකීර්ණ කිච්ච අරමුණක් විග්‍රහ කරන මනෝද්වාරජන සිතේ ක්‍රියාව උත්තප්පන කිච්ච අරමුණක් අගය කරන හෝ ජවන සිත්වල ක්‍රියාව ජවන කිච්ච අරමුණක වින්දන සටහන් කරගන්නා දිගටම වින්දනය සකස් කරන තදාලම්බන සිතේ ක්‍රියාව තදාලම්බන කිච්ච මරණය සඳහා සිත සකස් කරන චුසු සිතේ ක්‍රියාව චුචි සිත යනුවෙන් කර්තව්‍යයන් 14ක් සිදු කරයි. බුදුන් වහන්සේ කෙටියෙන් සඳහන් කළ සිත් 89 පහතින් දැක්වේ. අකුසල් සිත් 12. මෙම සිත් ජවන සිත් ලෙස පමණක් හටගනී. මෙම සිත් අකුසල අරමුණක් මනසින් කයින් වචනින් සහ චිත්ත රූපය ඔස්සේ අගය කරමින් වින්දනය කරයි. අහේතුක සිත් 18. අහේතුක අකුසල විපාක සිත් 7, අහේතුක කුසල විපාක සිත් 8, අහේතුක ක්‍රියා සිත් 3,
වශයෙන් අහේතුක සිත් සකස් වී තිබේ. මෙම අහේතුක සිත් ඉහත අංක 12න් සඳහන් ජවන කිච හැර අන් සියලුම කර්තව්‍යයන් සිදු කරයි. සෝබන සිත් 24 මහා කුසල සිත් 8 මහා කුසල විපාක සිත් 8 මහා කුසල ක්‍රියා සිත් 8 වශයෙන් සෝබන සිත් 24 සකස් වී තිබේ. මහා කුසල් සිත් 8 සහ මහා කුසල ක්‍රියා සිත් 8 ජවන ක්‍රියාවන් පමණක් සිදු කරයි. කුසල විපාක සිත් 8 පටිසන්ධිත ලෙස නැවත උපතද භවාංග සිත ලෙස පැවැත්මද විමර්ශනය කරන සිත ලෙසද කර්ම බීජ පටලවන තදාලම්බන සිත ලෙසද උපතක් සඳහා මරණයට මුහුණ දෙන චුති සිත ලෙසද හටගනී. රූපාවර සිත් 15 රූපාවර කුසල සිත් ආවචර කුසල විපාක සිත් 5 රූපාවචර කුසල ක්‍රියා සිත් 5 වශයෙන් රූපාවචර සිත් 15 සකස් වී තිබේ. රූපාවචර කුසල සිත් 5 සහ රූපාවචර කුසල ක්‍රියා සිත් 5 ජවන ක්‍රියාවන් පමණක් සිදු කරයි. රූපාවචර කුසල විපාක සිත් 5 පටිසන්ධි සිත ලෙස රූපාවචර භූමියක උපතද භවාංග සිත ලෙස රූපාවචර භූමියක පැවැත්මද රූපාවචර භූමියක විමර්ශනය කරන සිත ලෙසද රූපාවචර කර්ම බීජ පටලවන තදාලම්බන සිත ලෙසද රූපාවචර භූමියක උපතක් සඳහා මරණයට මුහුණ දෙන චුති සිත ලෙසද හට ගනී. අරූපාවචර සිත් 12 අරූපාවචර කුසල සිත් 4 අරූපාවචර සිත් 4 අරූපාවචර කුසල ක්‍රියා සිත් 4 වශයෙන් අරූපාවචර සිත් 12 සකස් වී තිබේ. අරූපාවචර කුසල සිත් 4 සහ අරූපාවචර කුසල ක්‍රියා සිත් 4 ජවන ක්‍රියාවන් පමණක් සිදු කරයි. අරූපාවචර කුසල විපාක සිත් 4 අරූපාවචර පටිසන්ධි සිත ලෙසද අරූපාවචර භවාංග සිත ලෙසද අරූපාවචර තදාලම්බන සිත ලෙසද අරූපාවචර චුති සිත ලෙසද හටගනී. ලෝකෝත්තර සිත් 8 ලෝකෝත්තර මග්ග සිත් 4 ලෝකෝත්තර ඵල සිත් 4 වශයෙන් ලෝකෝත්තර සිත් 8 සමන්විත වේ. මෙම සිත් ඉහත කර්තව්‍යයන් සිදු නොකරයි. ඒ වෙනුවට නිවනට මඟ පාදයි. මෙම රාමුවේ සහේතුක අකුසල් සිත් දක්වා තිබේ. සහේතුක යන්නෙන් අදහස් වන්නේ මූලයන් සහිත බවයි. අකුසල සිත් සමග සම්බන්ධ වන මූල හේතුන් අනුව අකුසල සිත් 12 කොටස් 3කින් දක්වා තිබේ. ඒවා නම් ලෝභය ප්‍රධාන හේතුව වූ ලෝභ මූල සිත් 8. ද්වේෂය ප්‍රධාන හේතුව වූ දෝෂ මූල සිත් 2 සහ මෝහය ප්‍රධාන හේතුව වූ මෝහ මූල සිත් 2. පළමු තීරුවේ සිත්වල හැඳින්වීමද දෙවන තීරුවෙන් සම්බන්ධ වන චෛතසිකයන්ද තුන්වන තීරුවෙන් එම සිත් සඳහා උදාහරණයක්ද දක්වා තිබේ. පළවනි සිත වෙන සෝමනස්ස සහගත අසංකාරික දිට්ඨිගත සම්පයුක්ත සිත. මෙහිදී සෝමනස්ස යන්නේ අදහස් කරන්නේ ස්පර්ශයෙන් මනස තුළ ඇතිවන සතුට. අසංකාරික යන්නේ අදහස් වන්නේ ඉබේම. දිට්ඨිගත සම්පයුක්ත යන්නේ අදහස් කරන්නේ දෘෂ්ටියක් සහිතව. මෙම සිත සමග සහභාගී වන චෛතසිකයන් වන්නේ පස්සය, වේදනාව, සංඥාව, චේතනාව, ඒකාග්‍රතාව, ජීවිතේන්ද්‍රිය, මනසිකාරය කියන සියලු සර්වචිත්ත සාධාරණ චෛතසිකයන්. විතක්ක, විචාරය, අදිමොක්ක, වීර්ය, ප්‍රීතිය, කියන සියලු ප්‍රකීර්ණක චෛතසිකයන්. සහ අසෝබන චෛතසිකයන් වන මෝහය, කියන්නේ මුලාව, අහිරිකය, ඒ කියන්නේ බුද්ධ බව, අනුත්තප්ප, ඒ කියන්නේ නොසිලිකිලිමත්කම, උද්ධච්චය, එකඟ නොවීම, ලෝභය, ඒ කියන්නේ තණ්හාව, දිට්ඨිය, වැරදි වැටහීම යන අසෝබන චෛතසිකයන් හයත් මෙම සිත සමග සම්බන්ධ වෙනවා. මෙම සිත පිළිබඳ උදාහරණයක් ගතොත් යමෙක් කර්මඵල කෙරෙහි වූ අනවබෝධයෙන් ආහාර පාන ආදී වන මතවන ඇලීම ගැන අවධානය නොකර සතුටු වීමේ සිත. මෙම සිත ප්‍රධාන වශයෙන්
ප්‍රීතිය, ලෝභය, ditthිය යන චෛතසික සමග ඇලී පවතී. ඊළඟ සිත වන සෝමනස්ස සහගත අසංකාරික දිට්ඨිගත විප්‍රයුත් සිත. දිට්ඨිගත විප්‍රයුත් යන අදහස් කරන්නේ දෘෂ්ටියකින් තොරව යන්නයි. උදාහරණයක් වශයෙන් කර්මඵල පිළිබඳ අවබෝධයෙන් දෘෂ්ටියකින් තොරව සිටින කාන්තාවක් තමාගේ අලුත් ඇඳුම මත වූ ඇලීමෙන් ඇඟලා සතුටු වීම. මේ ප්‍රීතිය, ලෝභය සහ මානය යන චෛතසිකයන්ට ඇලී පවතී. එම නිසා ඉහත සිතට වඩා දුර්වලයි. පළමු සිත ප්‍රීතිය, ලෝභය සහ දිට්ඨිය. මෙම සිත ප්‍රීතිය, ලෝභය සහ මානය. ඊළඟ සිත උපේක්ෂා සහගත අසංකාරික දිට්ඨිගත සම්ප්‍රයුක්ත. උපේක්ෂා කියනුවෙන් අදහස් කරන්නේ මනස ස්පර්ශයෙන් විඳීමක් නැතුව උදාසීන. උදාහරණයක් වශයෙන් කර්ම ඵල පිළිබඳව අනවබෝධයෙන් සිටින ළමයෙක් හැඟීමකින් තොරව සුළු බැඳීමක් ඇතිව ලුණු සමග බත් අනුභවීම මෙම සිත ලෝභය, ditthිය යන චෛතසික සමග ඇලී පවතී. ඉහත සිතට වඩා දුර්වල වේ. සිත් දෙකේ ප්‍රීතියක් තිබුණා. මෙම සිතේ ප්‍රීතිය නෑ, ලෝභය, ditthිය පමණයි ප්‍රධාන වශයෙන්. හතරවන සිත උපේක්ෂා සහගත අසංකාරික දිට්ඨිගත විප්‍රයුත්. උදාහරණයක් වශයෙන් කර්ම පිළිබඳ අවබෝධයෙන් යමෙක් හැඟීමකින් තොරව සුළු බැඳීමක් ඇතිව ලුණු සමග බත් අනුභව කිරීම. මෙම සිත ලෝභය, මානය යන චෛතසික සමග ඇලී පවතී. ඉහත සිතට වඩා දුර්වල. ඊළඟ සිත සෝමනස්ස සහගත සසංකාරික දිට්ඨිගත සම්පයුක්ත සිත. සසංකාර යනුවෙන් අදහස් කරන්නේ බලපෑම. සෝමනස්ස සහගත සසංකාරික දිට්ඨිගත සම්පයුක්ත සිත. උදාහරණයක් වශයෙන් යමෙක් කර්මඵල කෙරෙහි වූ දෘෂ්ටියකින් අනෙකුගේ පෙරත්ත කිරීමට අනුව ආහාර පාන යනාදී මතවන ඇලීම ගැන අවධානය කර සතුටු වීමේ සිත. මෙම සිත ප්‍රීතිය, ලෝභය, ditthිය යන චෛතසිකම් ගැලී පවතින නමුත් තීන මිද්ද චෛතසිකයන්ගේ බලපෑම නිසා දුර්වල වූ සිතකි. සෝමනස්ස සහගත සසංකාරික දිට්ඨිගත විප්‍රයුක්ත සිත. යමෙක් කර්මඵල පිළිබඳ අනවබෝධයෙන් යුතුව අනෙකුගේ පෙරත්ත කිරීම නිසා ආහාර පාන ආදී මතවන ඇලීම ගැන අවධානය නොකර සතුටු වීමේ සිත. මෙම සිත ප්‍රීතිය, ලෝභය, මානය යන චෛතසික සමග ඇලී පවතින නමුත් තීන මිද්ද චෛතසිකයන්ගේ බලපෑම නිසා දුර්වල වූ සිතකි. ඊළඟ සිත උපේක්ෂා සහගත සසංකාරික දිට්ඨිගත සම්පයුක්ත සිත. උදාහරණයක් වශයෙන් කර්මඵල පිළිබඳ අවබෝධයෙන් යුත් තියෙනයක් තමාවගේ පෙරත්ත කිරීම නිසා අලුත් ඇඳුම ඇල්මෙන් සහ උපේක්ෂාවෙන් ඇඟලා ගැනීම. මේ ලෝභය, ditthිය යන චෛතසික සමග පවතින නමුත් තීන මිද්ද චෛතසිකයන්ගේ බලපෑම නිසා දුර්වල වූ සිතකි. මූල සිත උපේක්ෂා සහගත සසංකාරික දිට්ඨිගත විප්‍රයුක්ත සිත. කර්මඵල පිළිබඳ අනවබෝධයෙන් යුත් දියණිය තමාවගේ පෙරත්ත කිරීම නිසා අලුත් ඇඳුම උපේක්ෂාවෙන් ඇඟලා ගැනීම. මෙම සිත ලෝභය, මානය යන චෛතසික සමග ඇලී පවතින නමුත් තීන මිද්ද චෛතසිකයන්ගේ බලපෑමෙන් දුර්වල වූ සිතකි. ඊළඟ සිත පළවන දෝෂ මූල සිත. දෝමනස්ස සහගත අසංකාරික පටික සම්පයුක්ත සිත. දෝමනස්ස කියන්නේ මනස සමග ස්පර්ශයෙන් නැතිවන දුක. පටික කියන්නේ තරහකින්. උදාහරණයක් ලෙස මවක් අප්‍රිය වූ හැඟීමකින් සහ අසුතුටින් තම දියණිය ගැන දුක් වී මෙම සිත අනෙකුගේ බලපෑමකින් තොරව සහ දෝෂ, පටිගය, ඊර්ෂ්‍යාව, මච්චරිය, කුකුච්ච යන චෛතසික සමග ඇලී පවතින බැවින් බලවත් වූ සිතකි. ඊළඟ සිත දෝමනස සහගත සසංකාරික පටික සම්පයුක්ත සිත. තමා රැවටී ඇති බව පියාගේ පැහැදිලි කිරීම අවබෝධ කරගත් පුතුණුවන් එයින් දුක් වීම මෙම සිත දෝෂ, පටික, ඊර්ෂ්‍යා, මච්චරිය, කුක්කුච්ච යන චෛතසික සමග ඇලී පවතින නමුත් සිත පහළ වීමට පියාගේ බලපෑමක් වූ බැවින් එනම් තීන මිද්ද චෛතසිකයන්ගේ මේ ඉහත සිතට වඩා දුර්වල සිතකි. උපේක්ෂා සහගත විචිකිච්ඡා සම්පයුක්ත සිත. කියන්නේ විචිකිච්ඡාව කියන්නේ සැකේ.
කර්මඵල කෙරෙහි වූ වැරදි දෘෂ්ටියෙන් යුත් යමෙක් මෝහ මූල සිතකින් බණ දේශනාව ශ්‍රවණය කළද ඔහුට කිසිවක් ග්‍රහණය කිරීමට නොහැකි වීම මෙම සිත විචිකිච්ඡා චෛතසිකය මග සමග ඇලී පවතී. උපේක්ෂා සහගත උද්ධච්ච සම්පයුක්ත සිත යමෙක් ගුරුවරයාගේ ඉගැන්වීම ශ්‍රවණය කළද එළඹ නොසිටීම නිසා කිසිවක් ග්‍රහණය කිරීමට නොහැකි වී උදාහරණයක් සේ ගත හැකියි. මෙම සිත උද්ධච්ච චෛතසිකයෙන් ඇලී පවතී. මෙම රාමී පෙන්වා දුන් පරිදි හටගන්නා චෛතසිකයන්ගේ වෙනස් වීම නිසා මෙම සිත්වල වෙනස් වීම දැක්වේ. මෙම රාමුවෙන් අතීත අහේතුක සිත් 18 දක්වා තිබේ. අතීතයන්ෙන් අදහස් වෙන්නේ මෙම සිත් සමග අතීතයේ සකස් වූ චෛතසිකයන් සහභාගී වේ. අහේතුකයන්ෙන් අදහස් කරන්නේ මෙම සිත් සමග ලෝභ, දෝෂ, මෝහ සහ අලෝභ, අදෝෂ, අමෝහ කියන මූල චෛතසිකයන් හේතු චෛතසිකයන් සහභාගී නොවේ. එනම් මෙම අහේතු සිත් 18 සමග සාර්වචිත සාධාරණ චෛතසිකයන් සහ ප්‍රකීර්ණක චෛතසිකයන් පමණක් සහභාගී වී. මෙම අහේතු සිත් 18 ප්‍රධාන වශයෙන් කොටස් 5කට බෙදේ. අහේතුක ද්විපඤ්ඤාන විපාක සිත් 5, අහේතුක අකුසල මනෝවිඤ්ඤාණ විපාක සිත් 2, අහේතුක කුසල ද්විපඤ්ඤාන විඤ්ඤාණ විපාක සිත් 5, අහේතුක කුසල මනෝවිඤ්ඤාණ විපාක සිත් 3, අහේතුක විඤ්ඤාණ ක්‍රියා සිත් 3 වශයෙන්. අහේතුක අකුසල විඤ්ඤාණ විපාක සිත් 5 ආයතනෙ උපේක්ෂා සහගත අහේතුක ඇසේ අකුසල විපාකේ එනම් ඇසේ විඤ්ඤාණය මත දෘශ්‍ය වස්තුවක් පතිත වීමෙන් පසු දෘෂ්ටි වස්තුව මත ඇතිවෙන අකුසල සහගත සංවේදී බව. උපේක්ෂා සහගත අහේතුක කණීක කුසල විපාක විඤ්ඤාණය එනම් කණේ විඤ්ඤාණය මත ශබ්දේ පතිත වීමෙන් පසු ශබ්දේ මත ඇතිවෙන වේදී බව. උපේක්ෂා සහගත අහේතුක නාසයේ අකුසල විපාක විඤ්ඤාණය නාසයේ විඤ්ඤාණය මත ගඳ සුවඳ පතිත වීමෙන් ගඳ සුවඳ මත ඇතිවෙන අකුසල සහගත සංවේදී බව. උපේක්ෂා සහගත අහේතුක දිවේ කුසල විපාක විඤ්ඤාණය දිවේ විඤ්ඤාණය මත රසයක් පතිවීම පසු රසය මත ඇතිවෙන අකුසල සහගත සංවේදී බව. උපේක්ෂා සහගත අහේතුක කයෙහි අකුසල විපාක විඤ්ඤාණය කයෙහි විඤ්ඤාණය මත ස්පර්ශය පතිවීම පසු ඇතිවෙන අකුසල සහගත සංවේදී බව. මෙම ඊළඟට අහේතුක අකුසල මනෝ විඤ්ඤාණ විපාක සිත් 2. එනත මනෝද්වාරයේ මනා විඤ්ඤාණ විපාක සිත් 2. එම සිත් 2 නම් උපේක්ෂා සහගත අහේතුක අකුසල සම්පටිච්ඡන්න විපාක සිත්. එනම් වටහා ගැනීමේ විපාක සිත්. මේ මගින් සංවේදී අකුසලයන් අවධාරණය කිරීම සිදු කෙරේ. උපේක්ෂා සහගත අහේතුක සන්තීර්ණ විපාක සිත්. එතම් විමර්ශනය කිරීමේ විපාක සිත්. මේ මගින් සංවේදී අකුසල වස්තුවන් විමර්ශනය කිරීම, අකුසල මානසික වස්තුවන් විමර්ශනය කිරීම, අකුසල සිත ලෙස ක්‍රියා කිරීම, අකුසල පටිසන්ධි සිත ලෙස දුක්ති භූමියක පුතු සැලසීම, අකුසල කර්මයන් විපාක බීජ ලෙස සැකසීම සිදු කෙරේ. ඊළඟට අහේතුක කුසල ද්විපඤ්ඤාණ විපාක සිත් සහගත අහේතුක ඇසේ කුසල විපාක විඤ්ඤාණය ඇසේ විඤ්ඤාණය මත දෘශ්‍ය වස්තුව පතිත වීමෙන් පසු දෘශ්‍ය වස්තුව මත ඇතිවන කුසල සහගත සංවේදී බව. උපේක්ෂා සහගත අහේතුක කනෙහි කුසල විපාක විඤ්ඤාණය කනෙහි විඤ්ඤාණය මත ශබ්දේ පතිත වීමෙන් පසු ශබ්දේ මත ඇතිවන කුසල සහගත සංවේදී බව. උපේක්ෂා සහගත අහේතුක නාසයේ කුසල විපාක විඤ්ඤාණය නාසයේ විඤ්ඤාණය මත ගඳ සුවඳ පතිත වීමෙන් පසු ගඳ සුවඳ මත ඇතිවන කුසල සහගත සංවේදී බව. උපේක්ෂා සහගත අහේතුක දිවේ කුසල විපාක විඤ්ඤාණය දිවේ විඤ්ඤාණය මත රසයක් පතිත වීමෙන් පසු රසය මත ඇතිවන කුසල සහගත සංවේදී බව. උපේක්ෂා සහගත අහේතුක කයෙහි කුසල විපාක විඤ්ඤාණය කයෙහි විඤ්ඤාණය මත ස්පර්ශයක් පතිත වීම පසු ඇතිවන කුසල සහගත සංවේදී බව. අහේතුක කුසල මනෝවිඤ්ඤාණ විපාක සිත්. ඒවා නම් උපේක්ෂා සහගත අහේතුක කුසල සම්පටිච්ඡන්න විපාක සිත්. එනම් කුසල අහේතුක කුසල සිත් වටහා ගැනීමේ විපාක සිත්. සංවේදී කුසලයන් අවධාරණය කිරීම මෙම සිත මගින් සිදුවේ. උපේක්ෂා සහගත අහේතුක කුසල සන්තීර්ණ විපාක සිත්. ඒ කියන්නේ කුසල විමර්ශනය කිරීමේ සිත්. මේ සිත සමග මේ සිත මගින් සංවේදී කුසල වස්තුන් විමර්ශනය කිරීම, කුසල මානසික වස්තුන් විමර්ශනය කිරීම, කුසල චුතිසිතක් ලෙස ක්‍රියා කිරීම, කුසල පටිසන්ධි සිතක් ලෙස සුගත භූමි සුගති අහේතුක ලෙස උපතක් සැලසීම, කුසල කර්මයන් විපාක බීජ ලෙස සැකසීම සිදුවේ. මේ කුසල සම්පටිච්ඡන්න සහ කුසල සන්තීර්ණ සිත්
සෝමනස්ස සහගත අහේතුක කුසල සන්තීන විපංශන විපාකසිත. එනම් කුසල සිතක් ප්‍රසිතක් සෝමනස්ස සහගත විමර්ශනය කිරීමේ සිත. මෙම සිත සමග සියලු මෙමගින් සෝමනස්ස මානසික වස්තුවක් විමර්ශනය කිරීම සිදු කෙරේ. ඊළඟට අයාසිත උපේක්ෂා සහගත අහේතුක පංචද්වාර ක්‍රියාසිත. පංචද්වාරයන්ගේ ප්‍රචාරණයෙන් හටගන්නා සිත. සංවේදී වස්තුන් ආවර්ජනය කිරීම මෙමගින් සිට. මෙය රේඩියෝ තරංග විකාශනයෙන් හඳුනා ගන්නාක් මෙම සිත සංවේදී වස්තුන් හඳුනාගෙන. උදාහරණයක් ලෙස සංවේදී වස්තුව කුසල සංවේදී වස්තුව අකුසල සංවේදී වස්තුව ආලෝකයක් ශබ්දයක්ද යනාදී හඳුනා ගැනීම මේ පංචද්වාරණ ක්‍රියාසිත මගින් සිදු කෙරේ. උපේක්ෂා සහගත අහේතුක මනෝද්වාරජ්ජන ක්‍රියාසිත ප්‍රචාරණයෙන් හටගන්නා සිත. මෙම සිත සමග සියලු සාරෝචිත සාධාරණ සහ විතක්ක විචාර අධිමොක්ඛ සහ වීර්ය කියන චෛතසික ප්‍රකීර්ණක චෛතසිකයන් හතර සහභාගී වේ. මෙමගින් සංවේදී මනස ආවර්ජනය කරයි. යමක් සම්පූර්ණයෙන් හඳුනා ගැනීම හෝ නිගමනයට පෙර මෙම සිත් හටගෙන නිරුද්ධ විය යුතුයි. කියන්නේ මෙම සිත් නැතුව යමක් හඳුනා ගැනීමක් සිදු වෙන්නේ නැහැ. සෝමනස් සහගත අහේතුක හස්තුපාද සිනහපාලික් පහළ කළමින් හටගන්නා සිත. සියලු සර්වචිත්ත සාධාරණ චෛතසික විචාර අධිමොක්ඛ වීර්ය ප්‍රීතිය කියන ප්‍රකීර්ණක චෛතසික පහ මෙම සිත සමග හටගනී. මෙම සිත අරහත් සා බුද්ධ උත්පන්නට පමණක් ඇති වේ. එම උතුමන් සංවේදී වස්තුවක් මත සිනහ පහළ කරන විට මෙම උතුමන්ට හටගත් සංවේදී වස්තුව අන්හර නොදැනි. මෙම රූපරාමීන් ලෝකී සහේතුක සෝබන සිත් 24. හේතුකයන්ෙන් අදහස් වන්නේ මූල හේතුන් සහිතව හටගන්නා සිත්. මේවා සෝබන සිත් බැවින් මෙම සිත් සමග අලෝභ, අදෝස, අමෝහ යන මූලයන් සමග මෙම සිත් ඇති වේ. සහේතුක සෝබන සිත් 24 ප්‍රධාන වශයෙන් කොටස් තුනකට වර්ගීකරණය කෙරේ. මහා කුසල සිත් 8, මහා කුසල විපාක සිත් 8, මහා ක්‍රියා සිත් 8. මහා කුසල සිත් 8 ජවන ක්‍රියාව සිදු කරයි. සිතීම සිදු කරයි. මහා කුසල විපාක සිත් 8 හැඟීම යනාදිය ඇති කරයි. මහා කුසල ක්‍රියා සිත් 8 කර්මඵලයක් නොදී සිතීම වැනි ක්‍රියාවන් සිදු කරයි. මහා කුසල සිත් 8 යුගල වශයෙන් හටගන්නා කාරණා තුනක් මත රඳා පවතී. ඒවා නම් සෝමනස්ස සතුටු සහගතව, උපේක්ෂා සහගත සතුටක් හෝ දුකක් නොමැත. ඥාන සම්පයුක්ත දැනුවත්කමින්, ඥාන විප්‍රයුක්ත නොදැනුවත්කමින්. අසංකාරික බලපෑමකින් තොර වූ සසංකාරික බලපෑමක් ඇති. මේ තුන් ආකාරයකුයි යුගල සාධකයන් මත මෙම සිත් 8 සකස් වේ. සෝබන සිත් සමග අසෝබන චෛතසිකයන් සහභාගී නොවේ. සියලු සර්වචිත්ත සාධාරණ චෛතසික සහ සියලු පකීර්ණක චෛතසික සහභාගී වේ. සිත් අනුව සියලුම සෝපසාන් චෛතසිකයන් නෝ සමහරක් සෝබන චෛතසිකයන් මෙම සිත් සමග සහභාගී වේ. පළමුව සිත සෝමනස්ස සහගත ඥාන සම්පයුක්ත අසංකාරික කුසල සිත. සතුටු සහගතව දැනුවත්කමින් බලපෑමකින් තොර වූ සිත. උදාහරණයක් ලෙස කාන්තාවක් සතුටෙන් සහ කර්මයේ පිළිබඳ අවබෝධයෙන් තම උපන් ශ්‍රද්ධාවෙන් දාගැපට මල් පූජා කිරීම. ප්‍රඥාව සමග හටගන්නා බැවින් මේ බලවත් සිතකි. සෝමනස්ස සහගත ඥාන විප්‍රයුක්ත අසංකාරික කුසල සිත. සතුටු සහගතව නොදැනුවත්කමින් බලතොර වූ සිත. ප්‍රඥාව හැර සියලු සෝබන චෛතසික සහභාගී වේ. උදාහරණයක් ලෙස ළමයෙක් ක්ෂණිකව සතුටින් සහ කර්මයේ පිළිබඳ අවබෝධයෙන් තොරව මුදලක් හිඟන්නේකට දීම. ප්‍රඥාව නොමැති බැවින් මේ ඉහත සිතට වඩා දුබල වේ. උපේක්ෂා සහගත ඥාන සම්පයුක්ත අසංකාරික සතුටක් හෝ දුකක් නොමැතිව දැනුවත්කමකින් බලපෑමකින් තොර වූ සිත. සියලු සෝබන චෛතසික සහභාගී වෙනවා. කාන්තාවක් පන්සල්වත් පුණ්‍ය කටයුත්තක් ලෙස දැන උපේක්ෂාවෙන් නැමදීම. උපේක්ෂාවෙන් පැමිණ පළවෙනි සිතට වඩා දුබලයි.
ප්‍රඥාවෙන් පැවින් දෙවන සිතට වඩා බලවත් වේ. උපේක්ෂා සහගත ඥාන විප්‍රයුක්ත අසංකාරික කුසල සිත. සතුටක් හෝ දුකක් නොමැතුව නොදනුවත් කමින් බලපෑමකින් තොර වූ සිත. ප්‍රඥාව හැර සියලු සෝබන චෛතසික සහභාගී වේ. කාන්තාවක් කර්මය පිළිබඳ අවබෝධයෙන් තොරව වමනාවෙන් ධර්ම පොතක් තේරුම් ගැනීමකින් තොරව කියවීම. මේ ඉහත සිත් තුනට වඩා දුබල වූ සිතකි. සෝමනස්ස සහගත ඥාන සම්ප්‍රයුක්ත සසංකාරික කුසල සිත. සතුටු සහගතව දැනුවත්කමින් බලපෑමකින් ඇතිවන සිත. කාන්තාවක් තම මිතුරියගේ පෙරත්ත කිරීම කර්මය පිළිබඳ අවබෝධයෙන් සතුටු වෙමින් ධර්මයට සමන් දීම පෙරත්තේ නිසා තරමක් දුබල සිත. සෝමනස්ස සහගත ඥාන විප්‍රයුක්ත සසංකාරික කුසල සිත. සතුටු සහගතව නොදනුවත්කමකින් බලපෑමකින් ඇතිවන සිත. යමෙක් විදුහල්පතිගේ ඉල්ලුම මත කර්මය පිළිබඳ අවබෝධයෙන් තොරව සතුටින් මුදල් පරිත්‍යාග කිරීම. පෙරත්‍ය සහ ප්‍රඥාව මද නිසා ඉහත සිතට වඩා දුබල සිතකි. උපේක්ෂා සහගත ඥාන සම්ප්‍රයුක්ත සසංකාරික කුසල සිත. සතුටක් හෝ දුකක් නොමැතිව දැනුවත්කමකින් සහ බලපෑමකින් වූ සිත. ස්වාමීන් වහන්සේගේ ඉල්ලීම මත කර්මය පිළිබඳ අවබෝධයෙන් පුණ්‍ය ක්‍රියාවක් බව දැන උපේක්ෂාවෙන් පන්සලට දර පලා ලබා දීම. ඉහත සිත් දෙකට වඩා බලවත් වේ. උපේක්ෂා සහගත ඥාන විප්‍රයුක්ත කුසල සිත. සතුටක් දුකක් නොමැතුව නොදනුවත්කමින් සහ බලපෑමකින් වූ සිත. කාන්තාවක් කර්මය පිළිබඳ අවබෝධයෙන් තොරව කර්මඵලාභයන් ගැන නොදැන තම මවගේ පෙරත්ත කිරීම මත සතුටින් තොරව දෙමව්පියන්ගේ රෙදි සෝදා වීලීම. මෙය ඉහත සිත් තුනට වඩා දුබලයි. ඊළඟට මහා කුසල විපාක සිත් 8. කුසල විපාක සිත් වලින් හැඟීම් ඇති කරයි. මේවා සහේතුක හැඟීම්. පළමුව විපාක සිත වන්නේ සෝමනස්ස සහගත ඥාන සම්ප්‍රයුක්ත අසංකාරික කුසල විපාක සිත. සතුටු සහගතව දැනුවත්කමින් බලපෑමකින් තොර වූ විපාක සිත. මෙම සිත සතුටින් දැනුවත්කමින් අනෙකුගේ බලපෑමකින් තොරව විඥානීය විපාක ලෙස හටගන්නා හැඟීම. සෝමනස්ස සහගත ඥාන විප්‍රයුක්ත අසංකාරික කුසල විපාක සිත. සතුටු සහගතව නොදනුවත්කමින් බලපෑමකින් තොර වූ විපාක සිත. උපේක්ෂා සහගත ඥාන සම්ප්‍රයුක්ත අසංකාරික කුසල විපාක සිත. සතුටක් දුකක් නොමැතුව දැනුවත්කමින් බලපෑමකින් තොර වූ විපාක සිත. උපේක්ෂා සහගත ඥාන විප්‍රයුක්ත අසංකාරික කුසල සහ නොදනුවත්කමින් අනෙකුගේ බලපෑමකින් තොර විඥානීය විපාක ලෙස හටගන්නා හැඟීමකි. සෝමනස්ස සහගත ඥාන සම්ප්‍රයුක්ත සසංකාරික කුසල විපාක සිත. මෙම සිත සතුටින් දැනුවත්කමින් අනෙකුගේ බලපෑමක් මත විඥානීය විපාක ලෙස හටගන්නා හැඟීමකි. සෝමනස්ස සහගත ඥාන විප්‍රයුක්ත සසංකාරික කුසල විපාක සිත. මෙම සිත සතුටින් නොදනුවත්කමින් අනෙකුගේ බලපෑමක් මත විඥානීය විපාක ලෙස හටගන්නා හැඟීමකි. උපේක්ෂා සහගත ඥාන සම්ප්‍රයුක්ත සසංකාරික කුසල විපාක සිත. මෙම සිත උපේක්ෂාවෙන් සහ දැනුවත්කමින් අනෙකුගේ බලපෑමක් මත විඥානීය විපාක ලෙස හටගන්නා හැඟීමකි. උපේක්ෂා සහගත ඥාන විප්‍රයුක්ත සසංකාරික කුසල විපාක සිත. මෙම සිත උපේක්ෂාවෙන් සහ නොදනුවත්කමින් අනුකේ බලපෑමක් මත විඥානීය විපාක ලෙස හටගන්නා හැඟීමකි. ඊළඟට කුසල ක්‍රියාසිත 8. සෝමනස්ස සහගත ඥාන සම්ප්‍රයුක්ත අසංකාරික කුසල ක්‍රියාසිත. මෙම සිත සතුටින් දැනුවත්කමින් අනුකගේ බලපෑමකින් තොරව ආභෝ ජවන වෙනුවට බුදුන් සහ අරහතුන් තුල හටගනී. සෝමනස්ස සහගත ඥාන විප්‍රයුක්ත අසංකාරික කුසල ක්‍රියාසිත. මෙම සිත සතුටින් නොදනුවත්කමින් අනුකගේ බලපෑමකින් තොරව ක්‍රියාවන් ලෙස කාම ජවන වෙනුවට සෝවාන් සකදාගාමි අනාගාමි තුනන් තුල හටගනී. උපේක්ෂා සහගත ඥාන සම්ප්‍රයුක්ත අසංකාර කුසල ක්‍රියාසිත. උපේක්ෂාවෙන් දැනුවත්කමින් සහ අනෙකුගේ බලපෑමකින් තොරව ක්‍රියාවන් ලෙස කාම ජවන වෙනුවට බුදුන් සහ අරහතුන් තුල හටගනී.
උපේක්ෂාසහගත ඥාන විප්‍රයුක්ත අසංකාරික කුසල ක්‍රියාසිත. උපේක්ෂාවෙන් සහ නොදැනුවත්කම අනෙකුගේ බලපෑමකින් තොරව ක්‍රියාවන් ලෙස කාම දවන ලෙස සෝවාන් සකදාගාමි අනාගාමි උතුමන් තුල හටගනී. සෝමනස්ස සහගත ඥාන සම්ප්‍රයුක්ත සසංකාරික කුසලසිත. මෙම සිත සතුටින් දැනුවත්කමින් අනෙකුගේ බලපෑමට ක්‍රියාවන් ලෙස කාම දවන වෙනුවට බුදුන් සහ අරහතුන් තුල හටගනී. සෝමනස්ස සහගත ඥාන විප්‍රයුක්ත සසංකාරික කුසල ක්‍රියාසිත. මෙම සිත සතුටින් නොදැනුවත්කමින් අනෙකුගේ බලපෑමක් මත ක්‍රියාවන් ලෙස කාම දවන වෙනුවට සෝවාන් සකදාගාමි අනාගාමි උතුමන් තුල හටගනී. උපේක්ෂාසහගත ඥාන සම්ප්‍රයුක්ත සසංකාරික කුසල ක්‍රියාසිත. මෙම සිත සතුටින් දැනුවත්කමින් අනුකගේ බලපෑමක් මත ක්‍රියාවන් ලෙස කාම දවන වෙනුවට බුදුන් සහ අරහතුන් තුල හටගනී. සෝමනස්ස සහගත නාවන විප්‍රයුක්ත සසංකාරික කුසල ක්‍රියාසිත. මෙම සිත සතුටින් නොදැනුවත්කමින් අනුකගේ බලපෑමක් මත ක්‍රියාවන් ලෙස කාම දවන වෙනුවට සෝවාන් සකදාගාමි අනාගාමි උතුමන් තුල හටගනී. උපේක්ෂා සහගත ඥාන සම්ප්‍රයුක්ත සංකාරික කුසල ක්‍රියාසිත. මෙම සිත උපේක්ෂාවෙන් සහ දැනුවත්කමින් අනෙකුගේ බලපෑමක් මත ක්‍රියාවන් ලෙස කාම දවන වෙනුවට බුදුන් සහ අරහතුන් තුල හටගනී. උපේක්ෂා සහගත ඥාන විප්‍රයුක්ත සසංකාරික කුසල ක්‍රියාසිත. උපේක්ෂාවෙන් සහ නොදැනුවත්කමින් අනෙකුගේ බලපෑමක් මත ක්‍රියාවන් ලෙස කාම දවන වෙනුවට සෝවාන්. මෙම රාමයෙන් මහග්ගත රූපාවචර ලෝකී සිත් 15 දක්වා තිබේ. මහග්ගත රූපාවචර ලෝකී සිත් 15 රූපාරූප කුසල සිත් 5, රූපාරූප කුසල විපාක සිත් 5 සහ රූපාවචර කුසල ක්‍රියා සිත් 5 වශයෙන් කොටස් 3කට බෙදී. මෙම සිත් සමග සියලුම සාර්ථක සාධාරණ චෛතසිකයන්, ප්‍රකීර්ණක චෛතසිකයන් සහ සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, කරුණාව සහ මුදිතා හැර අනෙක් සියලු සෝබන චෛතසිකයන් සහභාගී වේ. අසෝබන චෛතසිකයන් මෙම සිත් සමග සහභාගී වේ. පළවනි රූපාවචර කුසල ධාන සිත පාවචර ධාන විතක සිත ලෙසද හැඳින්වේ. මෙය විතක, විචාර, ප්‍රීති, සුඛ සහ ඒකතාව යන සාධකයන්ගේ සංයෝජනයෙන් උපදවන සිත. තක් යන්නෙන් අදහස් කරන්නේ මෙම පළවන දානයේදී මානසික වස්තුව නිමිත මත සිත සහ චෛතසික පිහිටවීම විතක්යෙන් අග්‍ර වේ. එනම් නිමිත මත තහරු කරන විතක්යෙන් මරණාසන්න නිමිත යටපත් වී දානගත විය හැකිය. දෙවන රූපාරූප දාන සිතෙන් රූපාරූප දාන විචාර සිත ලෙස හැඳින්වේ. මේ විචාර, ප්‍රීති, සුඛ සහ ඒකාග්‍රතාව යන සාධකයන්ගෙන් සංයෝජනෙන් උපදවන සිත. විචාරයන්ෙන් අදහස් කරන්නේ මේ දෙවන දානයේදී සික වස්තුව මත සිත සහ චෛතසික පිහිටවීම විචාරයෙන් අග්‍ර වේ. නිමිති මත විචාරයෙන් ප්‍රමුඛ වී මානසනාසන්න නිමිත්ත යටපත් වී දානගත වේ. තෙවැනි රූපාරූප කුසල ධාන සිත රූපාරූප ධාන ප්‍රීති සිත ලෙසද හැඳින්විය. මේ ප්‍රීති, සුඛ සහ ඒකාග්‍රතාව යන සාධකයන්ගේ සංයෝජනින් උපදවන සිත. මෙම තෙවන දානයේදී මානසික වස්තුව මත සිත හා චෛතසික පිහිටවීම ප්‍රීතියෙන් අග්‍ර වේ. එවිට නිමිත්ත මත ප්‍රීතියෙන් ප්‍රමුඛ වී මරණාසන්න නිමිත්ත යටපත් වී දානගත විය. හතරවෙනි රූපාර කුසල ධාන සිත නැත්නම් රූපාර ධාන සුඛ සිත මේ සුඛ සහ ඒකාග්‍රතාව යන සාධකයන්ගේ සංයෝජනයේ උපදවන සිත. සුඛ වේදනා මානසික වස්තුව මත සිත සහ චෛතසික පිහිටවීම සුඛ වින්දනයෙන් අග්‍ර වේ. එනම් නිමිත්ත මත සුඛ වින්දනයෙන් මරණාසන්න නිමිත්ත යටපත් වී දානගත විය හැකිය. සුඛ යනු කමුතු වින්දනයයි, සන්තුෂ්ටිය යනු උතුම් වින්දනයයි. පස්වෙනි රූපාවචන කුසල ධාන සිත මෙම සිත ඥාන ඒකාග්‍රතාව සිත ලෙසද හැඳින්විය හැකිය. මේ සංසුන් සමබරතාව සහ ඒකාග්‍රතාවෙන් උපදවන සිත. පස්වන දානයේදී මානසික වස්තුව මත සිත සහ චෛතසික පිහිටවීම ඒකතාවෙන් අග්‍ර වේ. එවිට එක අරමුණකින් සමාධිගත වීමෙන් මරණාසන්න නිමිත්ත යටපත් වී දානගත විය හැකිය. රූපාවචර කුසල විපාක සිත 5. මෙම සිත රූප ලෝකයේ චිත්තසිත, පටිසන්ධි සිත සහ භවාංග සිත ඥාන විපාක පළදීම සහ තදා ලම්බන සිත ලෙස විපාක සැකසීමට හට
පළවෙනි රූපාවචර කුසල ධාන විපාක එසේත් නැත්නම් රූපාවචර ධාන විතක විපාක සිත් මේ විතක විචාර ප්‍රීති සුඛ සහ ඒකාග්‍රතාව යන සාධක සංයෝජනෙන් උපදවන සිත යම් පළවෙනි රූපාවචර කුසල ධාන සිතන මරණය දක්වා පවත්වයින තෙම රූපාවක විපාක ධාන සිත පරිසංදිත ලෙස පළවෙනි රූපාවචර ධාන තලවල උපතල දෙවැනි රූපාවචර කුසල ධාන විපාක සිත එසේත් නැත්නම් රූපාවචර ධාන විචාර විපාක සිත මේ විචාර ප්‍රීති සුඛ සහ ඒකාග්‍රතාව යන සාධකයන්ගේ සංයෝජනින් උපදවන සිත යමෙක් දෙවැනි රූපාවචර කුසල ධානයේ සිත මරණය දක්වා පවත්වයි නම් හෙතම දෙවැනි රූපාවචර ධානයේ තලයේ රූපාවචර විපාක ධාන සිත පරිසන්දි ලෙස උපදී දෙවැනි රූපාවචර කුසල ධාන විපාක සිත එසේත් නැත්නම් රූපාවචර ධාන ප්‍රීති විපාක සිත මේ ප්‍රීති සුඛ සහ ඒකතාවය යන සාධකයන්ගේ සංයෝජයෙන් උපදවන සිතකි යමෙ තුන්වෙනි රූපාවචර කුසල විපාක ධානයේ සිට මරණය දක්වා පවත්නායි නම් හෙතම තුන්වෙනි රූපාවචර ධාන තලයේ ප්‍රීති විපාක ධාන සිට පටිසන්ධි සිත ලෙස උපදී හතරවෙනි රූපාවචර කුසල ධාන විපාක සිත නැත්නම් රූපාවචර ධාන සුඛ විපාක සිත මේ සුඛ සහ ඒකාග්‍රතාව යන සාධකයන්ගේ සංයෝජනින් උපදවන යමෙක් හතරවෙනි රූපාවචර කුසල විපාක ධානයේ සිට මරණය දක්වා පවත්වයි නම් හෙතම හතරවෙනි රූපාවචර ධාන තලයේ රූපාවචර සුඛ විපාක ධාන සිත පටිසන්ධිත ලෙස උපදී පස්වෙනි රූපාවචර කුසල ධාන විපාක සිත රූපාවචර ධාන ඒකාග්‍රතාව විපාක සිත සංසුන් සමබර ඒකාග්‍රතාවෙන් හටගන්නා සිත යමේ පස්වෙනි රූපාවචර කුසල විපාක ධාන සිත මරණය දක්වා පවත්නායි නම් හෙතම පස්වෙනි රූපාවචර ධාන තලයේ රූපාවචර ඒකාග්‍රතාව විපාක ධාන සිත පටිසන්ධි ලෙස උපදී රූපාවචර කුසල ක්‍රියාසිත පහ මෙම සිත නැවත කර්මඵල ඇති නොකරයි. පළවෙනි රූපාවචර කුසල ධාන සිත නැත්නම් රූපාවචර ධාන විතක්‍යාසිත දෙවෙනි රූපාවචර කුසල ධාන සිත නැත්නම් රූපාවචර ධාන විචාර ක්‍රියාසිත දෙවෙනි රූපාවචර කුසල ධාන ක්‍රියාසිත රූපාවචර ධාන ප්‍රීති ක්‍රියාසිත හතරවෙනි රූපාවචර කුසල ධාන ක්‍රියාසිත රූපාවචර ධාන සුඛ ක්‍රියාසිත පස්වෙනි රූපාවචර කුසල ධාන ක්‍රියාසිත රූපාවචර ධාන ඒකාග්‍රතා ක්‍රියාසිත මෙමසිත අරහත් උතුමන් සමත භාවනා කිරීමෙන් රූපාවචර ක්‍රියාදාන සිත් පිළිවෙල උපදවයි රූපාවචර කුසල ධාන සහ විපාක සිත් පිනුවට මෙම රූපාවචර කුසල ධාන සිත් අරහත් උතුමන් තුල මෙම රූප රාමයෙන් මහගත අරූපාවචර ලෝක සිත් 12 දැක්වේ. මේවා ප්‍රමුඛව අරූපාවචර ලෝකයේ හටගන්නා සිත් වේ. මෙම සිත් සමග සියලු සර්වචිත්ත සාධාරණ චෛතසිකද විතක්ක විචාර ප්‍රීති හැර සුඛේන චෛතසිකද සම්මා වාචා සම්මා කම්මන්තා සම්මා වාජීව කරුණාව සහ මුදිතාව හැර අනෙක් සෝබන චෛතසිකද සහභාගී වේ. අසෝබන චෛතසිකයන් මෙම සිත් සමග සහභාගී නොවේ. මෙම සිත් 12 අරූපාවචර කුසල සිත් 4ක් වෙන්ද අරූපාවචර කුසල විපාක සිත් 4ක් සහ අරූපාවචර කුසල ක්‍රියා සිත් 4ක් වශයෙන් කොටස් 3කට බෙදේ. අරූපාවචර කුසල සිත් 4 කාම ලෝකයේද ඇති වේ. පළවෙනි අරූපාවචර කුසල සිත ආකාසඤ්ඤායතන කුසල සිත ලෙස හැඳින් ප්‍රගුණ කළ ඒකාග්‍රතාවේ සහ සමානාත්මතාවය ඇසුරින් තම මානසිකාරයේ කෙලවරක් නැති අවකාශයේ විත අවධානයෙන් අරූපාවචර පළවෙනි ධාන කුසල සිත හටගනී. රූපාවචර පස්වෙනි ධානයේ සිත වඩා සංවේදී රූපවල අවබෝධයෙන් රූපවල පිරිනු දානලාභින් තම සිත කෙලවරක් නැති අවකාශය මෙනෙහි කිරීමෙන් භාවනා කිරීමෙන් පළවන අරූපාවචර ධානය වන අනිමිත්ත සමාධිය වඩන්නේ. එනම් අරූපාවචර සිත් ඇතිවීමට පෙර යමෙක් රූපාවචර පස්වන ධානය සිත් දක්වා ප්‍රගුණ කළ යුතු වේ.
දෙවනි අරූපාවචර කුසල සිත වන ආකිඥායතන කුසලිත සිත. එම සිතේ ප්‍රගුණ කළ ඒකාග්‍රතාවය සහ සමානාත්මතාවය සහ අවධාරණය කළ අපරිමිත අවකාශය ඇසුරෙන් අපරිමිත විඥානය මත අවධාරණයෙන් අරූපාවචර දෙවන ධ්‍යාන සිත හට ගැනීම. එනම් අරූපාවචර දෙවන සාන සිත හට ගැනීම අරූපාවචර පළමු සාරිස්තින් පසු සිදුවන්නකි. අනිමිත්ත සමාධියෙන් පරිපූර්ණ යෝගාවචරයන් අපරිමිත වූ විඥානයේ වෙත සිත යොමු කොට අරූපාවචර දෙවනි ධ්‍යාන කුසල සිත උපදවයි. අරූපාවචර තුන්වන කුසල සිත එනම් විඥානායතන කුසල සිත. ප්‍රගුණ කළ ඒකාග්‍රතාවය සමානාත්මතාවය අවධාරණය කළ අපරිමිත අවකාශය සහ අපරිමිත විඥානය ඇසුරින් තම මතාවේ සහ මත භාවනා කිරීමෙන් අරූපාවචර තුන්වැනි ධ්‍යාන කුසලසිත හට ගනී. අපරිමිත විඥානය මත පිහිට වූ දෙවන අරූපාවචර ධ්‍යාන අවකාශයේ හිස් බව මෙනෙහි කොට තුන්වෙනි අරූපාවචර ධ්‍යාන කුසලසිත වඩයි. හතරවන අරූපාවචර කුසලසිතේ එනම් නේව සංඥා නා සංඥා කුසලසිත. ප්‍රගුණ කළ ඒකාග්‍රතාවය සමානාත්මතාවය අවධාරණය කළ අපරිමිත අවකාශය අපරිමිත විඥානය සහ ශූන්‍යතාව ඇසුරින් තම කිසිවක් ඇති බව නොමැති බව නිමිත්තක් කොට අවධාරණයෙන් අරූපාවචර හතරවන ධ්‍යාන කුසලිත අරූපාවචර ධ්‍යානයෙන් හිස් බව පිළිබඳ අවබෝධයෙන් කිසිවක් ඇති බව නොමැති බව සිත යොමු කරමින් හතරවෙනි අරූපාවචර ධ්‍යාන කුසලිත වඩයි. අරූපාවචර කුසල විපාසිත 4. මෙම සිත අරූප ලෝකයේදී චුතිසිත ලෙස පටිසන්ධි සිත ලෙස පවාංගත සිත ලෙස විපාක දීමට සහ තදාරම්භන සිත ලෙස විපාක සැකසීමට හටගනී. ආකාසඤ්ඤායතන කුසල විපාක සිත. ප්‍රගුණ කළ ඒකාග්‍රතාවය සහ අසමානාත්මතාවය ඇසුරින් තම මානසිකාරයේ කෙලවරක් නැති අවකාශය වෙත අවධාරණයෙන් හටගත් කර්මයන් සකස් කිරීමට හෝ කර්මඵලයෙන් පළදීමට අරූපාවචර පළවෙනි ධ්‍යාන විපාක සිත විඥානී හටගනී. යමෙක් පළවෙනි අරූපාවචර කුසල දාන සිත වඩා එම සිත මරණයට එක් පවත්වන්නේ නම් හිතම අරූපාවචර පළවෙනි ධ්‍යාන භූමිය වන ආකාසඤ්ඤායතන භූමිය උපත ලබයි. ආකිඥායතන කුසල විපාක සිත්. ප්‍රගුණ කළ ඒකාග්‍රතාවය සමානාත්මතාවය හා අවධාරණය කළ අපරිමිත අවකාශය ඇසුරින් තම මානසිකාරය අපරිමිත විඥානය වෙත අවධානය හටගත් කර්මයන් සකස් කිරීමට හෝ කර්මඵලයන් පළඳීමට අරූපාවචර දෙවෙනි ධ්‍යාන විපාක සිත විඥානයේ හටගනී. යමෙක් දෙවෙනි අරූපාවචර කුසල දාන සිත වඩා එම සිත මරණයට එක් පවත්වන්නේ නම් හිතම අරූපාවචර දෙවන දාන වන ආකිඥායතනය භූමියේ උපත ලබයි. විඥානායතන කුසල විපාක සිත. ප්‍රගුණ කළ ඒකාග්‍රතාවය සමානාත්මතාවයේ අවධාරණය කළ අපරිමිත අවකාශය සහ අපරිමිත විඥානය ඇසුරින් තම මානසිකාරයේ ශූන්‍යතාවය සහ මත භාවනා කිරීමෙන් හටගත් කර්මයන් සකස් කිරීමට හෝ කර්මඵලයන් පළදීමට අරූපාවචර තුන්වෙනි ධ්‍යාන විපාක සිත විඥානය හටගනී. යමෙක් තුන්වෙනි අරූපාවචර කුසල සිත වඩා එම සිත මරණයට එක් පවත්වන්නේ නම් හෙතම අරූපාවචර තුන්වන දාන භූමිය වන විඥායතන භූමිය උපත ලබයි. නේව සංඥා නා සංඥායතන කුසල විපාක සිත. ප්‍රගුණ කළ ඒකාග්‍රතාවය සමානාත්මතාවය සහ අවධානය කළ අපරිමිත අවකාශය අපරිමිත විඥානය සහ ශූන්‍යතාව ඇසුරින් තම කිසිවක් ඇති බව නොමැති බව නිමිත්තක් කොට අවධාරණයෙන් හටගත් කර්මයන් සකස් කිරීමට අරූපාවචර හතරවෙනි ධ්‍යාන විපාක විඥානය හටගනී. යමෙක් හතරවෙනි අරූපාවචර කුසල දානස වඩා එම සිත මරණයට එක් පවත්වන්නේ නම් හෙතම අරූපාවචර හතරවන ධ්‍යාන භූමිය වන නේව සංඥා නා සංඥායතන භූමියේ උපත ලබයි. අරූපාවචර කුසල ක්‍රියාසිත 4. මෙම සිත් නැවත කර්මය ඵල ඇති නොකරයි. ආකාසඤ්ඤායතන කුසල ක්‍රියාසිත ප්‍රගුණ කළ ඒකාග්‍රතාව සහ සමානාත්මතාවය ඇසුරින් තම මානසිකාරයේ කෙලවරක් නැති අවකාශය අවධාරණයෙන් අරූපාවචර පළවෙනි ධ්‍යාන කුසල ක්‍රියාසත හටගනී. එලෙස ඇතන කුසල ක්‍රියා ප්‍රගුණ කළ ඒකාග්‍ර සමානතාවය අවධාරණය කළ අපරිමිත අවකාශය ඇසුරින් තම මානසිකාරය අපරිමිත විඥානයේ වෙත අවධාරණයෙන් අරූපාවචර දෙවෙනි ධ්‍යාන කුසල ක්‍රියාසිත හටගනී.
විඤ්ඤාණායතන කුසල ක්‍රියාසිත ප්‍රගුණ කළ ඒකාග්‍රතාවයේ සමානාත්මතාවයේ අවධාරණය කළ ප්‍රමිත අවකාශයේ සහ විඤ්ඤාණය ඇසුරින් තම මානසිකාරයේ ශූන්‍යතාවය භාවනා කිරීම අපරිමිත අරූපාවචර තුන්වෙනි ඥාන කුසල ක්‍රියාසිත හටගනී. නේව සංඥා නා සංඥායතන කුසල ක්‍රියාසිත ප්‍රගුණ කළ ඒකාග්‍රතාවයේ සමානාත්මතාවයේ දදානය කළ අපරිමිත අවකාශය අපරිමිත විඤ්ඤාණය සහ ශූන්‍යතාවයෙන් කිසිවක් ඇත්බව හෝ නොමැති බව නිමිත්තක් කොට අවදාන අරූපාවච හතර දාන කුසල ක්‍රියාසිත හටගනී. මෙම සිත අරහත් උතුමන් මත සමත භාවනා කිරීම අරූපාවචර ක්‍රියා සිත පිළිවෙට අවබෝධ කර ගැනීමත් සමග සාමාන්‍ය වශයෙන් හටගත යුතු අරූපාවචර කුසල සිත් වෙනුවට අරූපාවචර ක්‍රියා සිත් හටගනී. එබැවින්ම සකස් කරන කර්ම ඵල දන්න අරූපාවචර ක්‍රියාපාක සිත් හට නොගනී. කර්ම ක්‍රියාවලින් බැහැර වේ. මෙම රූපරාමුවෙන් ලෝකෝත්තර කුසල් සිතට දැක්වේ. ලෝකෝත්තර යන්නේ ලෝකී බවට වඩා උත්තර යන්නෙන් අදහස් වේ. එනම් ලෝකී භවෙන් නිදහස් වීම සඳහා හටගන්නා සිත් වේ. මෙම සිත් නිවන් මාර්ගයට පැමිණීම සඳහා හටගන්නා සිත් වේ. ලෝකෝත්තර සිත් 8 සමග සියලු සර්වචිත්ත සාධාරණ චෛතසික, සියලු ප්‍රකීර්ණක චෛතසික, කරුණාව සහ මුත්තාව හැර අනෙක් සෝබන චෛතසික හටගනී. අසෝබන චෛතසික හට නොගනී. ලෝකෝත්තර සිත් 8 මාර්ග සිත් සහ ඵල සිත් 4ක් ලෙස කොටස් දෙකකට සිත් බෙදේ. ලෝකෝත්තර සෝතාපට්ටි මාර්ග සිත්, සකදාගාමි මාර්ග සිත්, අනාගාමි මාර්ග සිත්, අරහත් මාර්ග සිත්. මෙම මාර්ග සිත් සංසාරේ එකවරක් පමණක් හටගන්නා සිත්. එනම් මෙම සිතක් සංසාරේ එකවරක් තප්පරෙන් ට්‍රිලියනින් එකකට වඩා කුඩා කාලයක් තුල හටගන්නා සිත්. මෙම සිතක් ඇතිවීම සමග එම සිතින් සිදුවිය යුතු කාර්යය නිම කරේ. එම කාර්යය නැවත කිරීමට අනවශ්‍ය වේ. එම නිසා මාර්ග සිතක් හටගත් විට එම මාර්ග සිත සමග විලෙහිම ඵල සිතක් ඇති. මෙම ඵල සිත මගින් පැමිණි නිවන් මාර්ගයට අනුකූල නොවන ඊට වඩා අඩු ක්ලේශයන්ගින් සියලු කර්ම බීජ යන් විනාශ කරයි. එම නිසා මෙම මාර්ග සිතක් නැවත හට නොගනී. අනාගාමී මාර්ග සිතක් එකවරගත් පුද්ගලයෙක් තුළ නැවතගාමී මාර්ග සිතක් හෝ ඵල සිතක් හෝ සෝතාපට්ටි මාර්ග සිතක් හෝ ඵල සිතක් ඇති. සෝතාපට්ටි මාර්ග සිත. සෝතාපන්න යන වචනේ තේරුම සෝත සහ අප්පාන වශයෙන් විසන්ධි කිරීමෙන් පැහැදිලි. සෝත යන්නෙන් දිය පහරද, අප්පාන යන්නෙන් ඇතුළීමේද අර්ථය. මෙම හැඳින්වීම මගින් ආර්ය අෂ්ටාංගික මාර්ගය වන දිය පහර නිර්වාණය වන මහා සාගරයට ඇතුල්වීම පිළි. යමෙක්ට ධර්මය අවබෝධයෙන් ඔහු දුගියතියට එනම් නිරය, තිරිසන් අපාය, ප්‍රේත ලෝකය, අසුර ලෝකය යන ලෝකවලට ගැටගසන තුන් ක්ලේශයන් වන ආත්මීය බැඳීම, බුදුන් පිළිබඳ සැක, සීලබ්බත පරාමාසයන් දුරු නිර්වාණ මගට පැමිණීමට සෝතාපට්ටි මාර්ග සිත හටගනී. සකදාගාමි මාර්ග සිත. සකදාගාමි උතුමෙක් නිවන් මඟ අඩතුර ගිය අයෙකු ලෙස හැඳින්වේ. සකදාගාමීන් උපරිම වශයෙන් කාම ලෝකයේ තව වරක් උපදී. සෝතාපන්න යමෙක් දුර්වලන තුන් ක්ලේශයන්ට අමතරව සකදාගාමි උතුමන් කාමරාගය සහ ව්‍යාපාදයේ මැඩපවත්වා සකදාගාමි මාර්ග සිත වැඩීමෙන් නිවන් මගේ සකදාගාමි පෙළට පැමිණීමට හැකි වේ. සකදාගාමි කටතරහ, ලෝභය සහ මෝහය හට නොගනී. සමහරක් විට ඒවා හටගත්තද ඒවා කර්ම ඇතිවන ලෙස තදින් නොබලපායි. අනාගාමී මාර්ග සිත. අනාගාමී උතුමේ නිවන් මගේ දුරක් ගිය අයෙකු ලෙස හැඳින්වේ. අනාගාමීන් නැවත කාම ලෝකේ නෝ සෝතාපන්න යමෙක් දුර්ලභ තුන් ක්ලේශයන්ට අමතරව කාමරාගය සහ ව්‍යාපාදයේ දුරලා අනාගාමී මාර්ග සිත වැඩීමෙන් නිවන් මගේ අනාගාමී පෙළට පැමිණීමට හැකි වේ. ආමී සිත පිරිසිදුයි. අරහත් ඵලය ලබා ගැනීමට එතුමන් හට තව ක්ලේශ පහක් දුරලීමට තිබේ. අනාගාමීන් නැවත රූප ලෝකයේ සුද්ධාවාස භූමිය තුල පමණක් අරහත් මාර්ග සිත. අරහත් යනු සියලුම කෙලෙස් දුරලා නිර්වාණය අවබෝධ කර උතුමකි. ප්‍රඥාවෙන් ඇති දේ ඇති සැටියට දැන ස්වභාවයේ සත්‍ය අවබෝධ කරගත් උතුමකි. අනාගාමී උතුමෙක් දුර්වලන පංච ක්ලේශයන්ට අමතරව රූප රාගය, අරූප රාගය, මානය, උද්ධච්චය සහ අවිද්‍යාව දුරලා
අරහත් මාර්ග සිත වැඩීමෙන් නිවන් මගෙහි කෙළවර වූ අරහත් බවට පත්. අරහත් උතුමන් සංසාරයට බැඳ වූ කෙලෙස් දුරලු අත නූපදී. මරණින් මතු නැවත සංචස්කන්ධයක් ඇති නොවේ. විඥානයේ වෙනුට සදා වෙනස් නොවන නිබ්බාන ධාතුව සිටී මරණින් මතු මානසික වස්තුව ලෙස පෙළගස්වා අජරාමර නිවන් සුවේ පිහිටවයි. සෝතාපට්ටි ඵල සිතට ඵල සමාප්තියකින් තොරව නැවත ඇති නොවේ. ඕනට නැවත සෝපාතාපට්ටි මාර්ග සිත ඇති නොවේ. සකදාගාමි ඵල සිත. සකදාගාමි ඵලයට අනුරූප වූ සිතක් පමණක් උපදී. නැවත සෝතාපට්ටි මාර්ග සිත, සෝතාපට්ටි ඵල සිත, සකදාගාමි මාර්ග සිත ඇති නොවේ. සකදාගාමි ඵල සිත ඵල සමාප්තියකින් තොරව නැවත ඇති නොවේ. අනාගාමි ඵල සිත. අනාගාමි ඵලයට අනුරූප වූ සිතක් පමණක් උපදී. ඔවුනට නැවත සෝපත්තාපට්ටි මාර්ග, සෝතාපට්ටි ඵල, සකදාගාමි මාර්ග, සකදාගාමි ඵල සහ අනාගාමි මාර්ග සිත ඇති නොවේ. අනාගාමි ඵල සිත සමාපත්තියකින් තොරව නැවත ඇති නොවේ. අරහත් ඵල සිත. අරහත් ඵලයට අනුරූප වූ සිතක් පමණක් උපදී. එම උතුමන් තුළ නැවත සෝතාපට්ටි මාර්ග, සෝතාපට්ටි ඵල, සකදාගාමි මාර්ග, සකදාගාමි ඵල, අනාගාමි මාර්ග, අනාගාමි ඵල සහ අරහත් මාර්ග සිත ඇති නොවේ. ඵල සමාපත්තියට සමවැදීමෙන් අරහත් ඵල සිත